ප්‍රශ්නය ඉකෝන් නම් උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස් මිහින් ලියනාරච්චි. අපි හීන වෙනුවෙන් ප්‍ර්‍යාපදයක ඉංජිනේරු සිහිනේ සැබෑ කරන කම්බයින් මැට්ස් පන්තිය ලක්ෂික ප්‍රභා අයිඩියල් බණ්ඩාරවෙල GCBT බදුල්ල සත්මා පොළොන්නරුව විමසීම් 076 99 66 574. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. හිතා ගන්නවත් බැරි අභිරහසක් හැංගිලා තියෙන. ඒ වගේම අවසාන තත්පරයේදී බලන හැම කෙනෙක්ම දරුණුවටම ෂොක් වෙන ඇගිලිපොලා යන අතිසුපිරිම ගණේ හොරර් ෆිල්ම් එකක් තමයි ඔන්න අද අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් මේ හොරර් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට. ක්‍රිෂ් කියන්නේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. ක්‍රිෂ් විවාහකයි. ක්‍රිෂ් යාගේ බිරිඳත් එක්ක බොහොම සතුටෙන් කාලය ගත කරනවා. නමුත් ඔන්න මෙයාලගේ එහා පැත්තේ ගෙදරට පවුලක් අලුතෙන් පදිංචිට එනවා. මේ පවුලේ ජෙනී කියලා තරුණ ගැහැණු ළමයෙක් ඉන්නවා. ක්‍රිෂ් කියන්නේ විවාහක කෙනෙක් වුණා. ජෙනී කියන්නේ ක්‍රිෂ්ට වඩා සෑහෙන්න බාල කෙනෙක් වුණත් ඔන්න ක්‍රිෂ්ව දැක්කට පස්සේ ජෙනීගේ හිතේ ක්‍රිෂ් ගැන ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. ජෙනී ක්‍රිෂ් දිහා බලාගත්ත ගමන්ම ඉන්නේ. කොහොම නමුත් ජෙනීගේ පවුල මෙහෙට අලුත්නේ. අන්න ඒක නිසා අසල්වාසීන්ව අඳුන ගන්නත් එක්ක මේ අය අසල්වාසීන්ට ආරාධනා කරලා සාදයක් පවත්වනවා. මේ සාදයට ක්‍රිෂ් යාගේ බිරිඳත් එක්ක යනවා. නමුත් මේ දවසේ රෑ ක්‍රිෂ් දකින්නේ සෑහෙන අමුතු අద్భుත දෙයක්. ඒක තමයි ජෙනී ළිඳ ළඟට ගිහින් ක්‍රිෂ් දිහා බලාගෙන ඉන්නවා හරියට ආවේශ වෙලා වගේ. ක්‍රිෂ් මුලින්ම මේක ගණන් ගන්නේ නැහැ. නමුත් ඔන්න එකපාරටම ජෙනී ක්‍රිෂ් දිහා බලාගෙනම මේ ළිඳට පනිනවා. මේ ගෙදරට අලුතෙන් පදිංචිට ආපු ජෙනීට මේ මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම ජෙනීට ආත්මයක් ආවේශ වෙලාද? ජෙනී මේ විදියට ක්‍රිෂ් දිහා බලාගෙන ළිඳට පැන්නේ ඇයි? මේ අයට ජෙනීව බේර ගන්න පුළුවන් වෙයිද? මෙතනින් එහාට මොන වගේ දෙයක් වෙයිද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි අතිසුපිරිම ගානේ මේ හොරර් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. කතා දෙකක් නැහැ පටන් ගත්ත වෙලාවින් දැම්ම අවසානයේ තියා ඊළඟ මොහොතේවත් වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව එන්න වැඩි වෙන කුතුහලෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි. කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු අපි අර කියන්නේ කනට ගැහුවා වගේ කියලා අන්න ඒ වගේ දරුණු අවසානයක් තියෙන 2017 ආපු මේ සුපිරිම හොරර් ටැමිල් ෆිල්ම් එකේ නම තමයි අවල්. මේ ෆිල්ම් එක IMDb 10න් 6.7ක වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. ආරාධනා කරනවා සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම හොරර් ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩිය තෙක් බලන්න එන්න කියලා වීඩියෝට අන්න කලින් මතක් කරනවා. තවමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරන්න මගේ හැරුණ කෙනෙක් ඉන්නවා නම් ඔන්න පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. හරිනේ. එහෙනම් දැන් බලමු අපි ඇත්තටම මේ ගෙදරට ආවට පස්සේ ජෙනීට උනේ මොකක්ද? ජෙනීට ආත්මයක් ආවේශ වෙලාද? එහෙම නැත්නම් ජෙනීට මොකක් හරි මානසික ආබාධයක්ද? ඒ වගේම මේ ගෙදරත් එක්ක හැංගිලා තියෙන කවුරුත් නොදන්න අභිරහස මොකක්ද? ඒක හොයාගෙන මේ අයට ජෙනීගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද? අපි යම් වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ 1934 වෙන සිද්ධියක්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලේ. අපිට මෙතනදී පෙන්වන්නේ චීන පවුලක්, අම්මා කෙනෙක් සහ දුවෙක්. ඉතින් ඔන්න මේ අම්මට තවත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. නමුත් අපිට තවමත් හිතා ගන්න බෑ මේ චීන පවුල කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක අපිට කතාව ඉස්සරහට දැනගන්න පුළුවන්. ඔන්න දැන් එනවා අපි මේ කතාවේ මේන් ස්ටෝරි එකට. ඒ කියන්නේ වර්තමානයට. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ක්‍රිෂ්. ක්‍රිෂ් කියන්නේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔන්න ක්‍රිෂ් තමන් ආදරය කරන ගැහැණු ළමයාව. එයාගේ නම තමයි ලක්ෂ්මිව කසාද බඳිනවා. කසාදෙන් පස්සේ ක්‍රිෂ් ලක්ෂ්මිත් එක්ක එනවා වෙනම ගෙදරක පදිංචියට. මේ දෙන්නා ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ සුබුරුදු පරිදි ක්‍රිෂ් කෑම කාලා හොස්පිටල් එකට පිටත් වෙලා යන්න හදන්නේ. නමුත් ඔන්න ක්‍රිෂ් වගේම ලක්ෂ්මිත් දකිනවා මෙයාලගේ එහා පැත්තේ ගෙදරට අලුතෙන් පවුලක් පදිංචිලා ඇවිල්ලා කියලා. ඒත් එයාත් එක්ක කතා කරන්න දැන් ක්‍රිෂ්ට වෙලාවක් නැහැ. ඒක නිසා ක්‍රිෂ් යනවා හොස්පිටල් එකට. කොහොම නමුත් ඔන්න ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙත් දක්ෂම ශල්‍ය වෛද්‍යවරයා විදියට ක්‍රිෂ්ව නම් කරලා තියෙනවා. අන්න ඒක නිසා හොස්පිටල් එකේ හැමෝම ක්‍රිෂ්ට සුබ පතනවා. ඉතින් මේ හොස්පිටල් එකේ මනෝවෛද්‍යවරයෙක් ඉන්නවා. එයාගේ නම තමයි ප්‍රසාද්. ડોક્ટર ප්‍රසාද් ඇවිල්ලා ක්‍රිෂ් එක කතා කරනවා. මේ දෙන්නා ගොඩක් හොඳ යහළුවන්. මේ අවුරුද්දෙත් ක්‍රිෂ්නේ හොඳම ශල්‍ය වෛද්‍යවරයා. අන්න ඒකට ડોક્ટર ප්‍රසාදුත් ක්‍රිෂ්ට සුබ පතනවා. ඉතින් ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ගේ ගෙදර වෙන සිද්ධිය. මේ වේදී ගෙදර ඉන්නේ ලක්ෂ්මි විතරයිනේ. ලක්ෂ්මිට එකපාරටම ගෙදර තුලින් සද්දයක් ඇහෙනවා. ලක්ෂ්මි ඇවිල්ලා බලනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔන්න බෝලයක් වැදිලා මෙයාලගේ ගෙදර ජනේලයක වීදුරුවක් විඳලා ගිහින් ඒකෙන් තමයි සද්ද ඇහිලා තියෙන්නේ. නමුත් බෝලයක් මේ පැත්තට ආවේ කොහොමද කියලා ලක්ෂ්මිට හිතා ගන්න බැහැ. ඉතින් ඔන්න මේ වෙලාවදිම මෙයාලගේ ගෙදර ඩෝබෙල් එක වදිනවා. ලක්ෂ්මි ඇවිල්ලා බලනවා කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාලගේ එහා පැත්තේ ගෙදරට අලුතෙන් පදිංචිට පවුලක් ආවනේ. අන්නේ පවුලේ ළමයින් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ලොකු ගැහැණු ළමයාගේ නම ජෙනී. ජෙනීට නංගි කෙනෙක් ඉන්නවා සාරා කියලා. ඉතින් ඔන්න මේ දෙන්නා ආවට පස්සේ සෙල්ලම් කරලා තියෙනවා. මේ දෙන්න ගතින් උන වැරද්දක් නිසා බෝලේ ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. අන්න ඒක නිසා ජෙනී සාරාත් එක්ක ඇවිල්ලා ලක්ෂ්මිගෙන් සමාවිල්ලනවා. ලක්ෂ්මි මේකේ තරම් ගණන් ගන්නේ නැහැ. අලුතෙන් පදිංචිට ආවට පස්සේ
ඔන්න පළවෙනි වතාවටනේ මේ දෙන්නා ලක්ෂ්මිගේ ගෙවල් පැත්තට ආවේ. අන්න ඒක නිසා ලක්ෂ්මි මේ දෙන්නට ඇතුළට එන්න කියලා කියනවා. ජෙනී ඊට පස්සේ ලක්ෂ්මිත් එක්ක කතා කරන අතරතුරේදී ඇතුලේ තියෙන ෆොටෝස් ටිකක් බලනවා. ඉතින් ඔන්න ක්‍රිෂ්ගේ ෆොටෝ එකක් දැක්කට පස්සේ ජෙනීට හරියට පිස්සු වගේ. ජෙනී ගොඩක් ආසාවෙන් ක්‍රිෂ්ගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. ලක්ෂ්මි ඊට පස්සේ ජෙනීට කියනවා ඔය ඉන්නේ මගේ හස්බන්ඩ්. එයාගේ නම ක්‍රිෂ්. එයා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා. ක්‍රිෂ් කියන්නේ ලක්ෂ්මිගේ හස්බන්ඩ් උනත් ජෙනී ගොඩක් ආසාවෙන් ක්‍රිෂ්ගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. මේක ලක්ෂ්මිටත් තේරෙනවා. ඒත් ලක්ෂ්මි මේක ඒ තරම් ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ජෙනී ඊට පස්සේ ලක්ෂ්මිට කියනවා අද අපේ ගෙදර පාටි එකක් තියෙනවා. ඔයයි ක්‍රිෂුයි අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෙනීගේ ගෙදර වෙන සිද්ධිය. මේ ගෙදරට අලුතෙන් පදිංචිට ආපු පවුලේ ජෙනීගේ තාත්තත් ඉන්නවා. තාත්තාගේ නම පෝල්, ජෙනීගේ අම්මගේ නම තමයි ලිසි. ඊට අමතරව ජෙනීගේ සීයා වගේම මේ ගෙදර වැඩ කරන ගැහණු කෙනෙකුත් ඉන්නවා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී කුස්සියේ තිබුණ පිහිය නැති නිසා අම්මා ඇවිල්ලා ජෙනීගෙන් අහනවා දුවේ ඔයා පිහිය ගත්තද කියලා. ඒ ජෙනී කියනවා ගෙදර මොකක් හරි නැති වුණාට පස්සේ පාරටම මගෙන් අහන්න එපා. මං පිහිය දැක්කේවත් නැහැ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ජෙනීගේ ගෙදර තියෙන පාටියකට මේ වෙද්දී අසල්වාසීන් ඔක්කොම වගේ ඇවිල්ලා ක්‍රිෂුත් ලක්ෂ්මිත් එක්ක එනවා. ලක්ෂ්මිට පස්සේ ජෙනීගේ අම්මත් එක්ක ඒ කියන්නේ ලිසි එක්ක කතා කරනවා. ලිසි පවුලේ අතීතය ගැන ලක්ෂ්මිට කියනවා. ජෙනීගේ ඇත්තම අම්මා ලිසි නෙවෙයි. පෝල්ගේ පළවෙනි කසාදේ එයාගේ බිරිඳ. ඒ කියන්නේ ජෙනීගේ ඇත්තම අම්මා ජෙනීට වයස අවුරුදු 7 දී මිය ගිහින් තියෙනවා. එතනින් කාලයකට පස්සේ තමයි පෝල් ලිසිව කසාද බැඳලා තියෙන්නේ. ඊට පස්සේ පෝල්ටයි ලිසිටයි ලැබුණ දරුවා තමයි සාරා කියන්නේ. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති. ඇත්තටම සාරා කියන්නේ ජෙනීගේ අඩ සහෝදරිය. ඉතින් ලිසි මේ විස්තර ලක්ෂ්මිත් එක්ක කතා කරනවා. මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ ජෙනී ඇවිල්ලා ක්‍රිෂ් එක කතා කරනවා. ක්‍රිෂ්ගේ ෆොටෝ එකක් දැක්කට පස්සේ ජෙනීගේ හිතේ ක්‍රිෂ් ගැන කැමැත්තක් ඇති වුණානේ. අන්න ඒක නිසා ජෙනී ගොඩක් ආසාවෙන් ඇවිල්ලා ක්‍රිෂ් එක කතා කරනවා. කොහොම නමුත් ක්‍රිෂ් නම් ජෙනීව ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ක්‍රිෂ් යනවා ඇතුළට. නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ ක්‍රිෂ් දකින්නවා සාරා ජනේලෙන් එළිය තියෙන මොකක් හරි දෙයක් දිහා බලාගෙන බය වෙලා වගේ ඉන්නවා කියලා. ඒ මොකක්ද කියලා ක්‍රිෂුත් ඇවිල්ලා බලනවා. ඔන්න එකපාරටම ක්‍රිෂ් දකින්නවා එළිය තියෙන ලිඳ ළඟ ජෙනී හිටගෙන ඉන්නවා කියලා. මේ මහරෑ ජෙනී මොකද ලිඳ ළඟ කරන්නේ? අන්න ඒක නිසා ක්‍රිෂ් ජෙනීට කතා කරනවා. ඒ ජෙනී මුකුත්ම කියන්නේ නැහැ. ජෙනී ක්‍රිෂ්ගේ දිහා බලාගෙනම එහෙම ලිඳට පනිනවා. ක්‍රිෂ් කීරවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. කොහොම නමුත් ක්‍රිෂ් තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ. ක්‍රිෂ් ක්‍රියාත්මක වෙනවා. ක්‍රිෂ් පෝල්ට වගේම පාටියකට ඇවිල්ලා ඉන්න හැමෝටම මේ සිද්ධිය ගැන කියනවා. ඊට පස්සේ ක්‍රිෂ් දුවගෙන ඇවිල්ලා මේ ලිඳට පනිනවා. කොහොම හරි ජෙනීව බේරගන්න. නමුත් මේ වෙලාවේදී ලිඳ ඇතුලෙන් ක්‍රිෂ් එකපාරටම අවතාරයක් වගේ දෙයක් දකිනවා. අන්න ඒක නිසා ක්‍රිෂ් බය වෙනවා. ඒක නිසා ක්‍රිෂ් ආපහු උඩට එනවා. නමුත් ක්‍රිෂ් ආපහු ඇතුලට ගිහින් බොහොම අමාරුවෙන් ජෙනීව බේරගන්නවා. ඔන්න ජෙනීගේ ජීවිතට හානියක් නැහැ. හැමෝම මේ වෙද්දී මෙතනට ඇවිල්ලා කිසිම කෙනෙක්ට හිතා ගන්න බැහැ ජෙනී එකපාරටම ලිඳට පැන්නේ ඇයි කියලා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධියෙන් පස්සේ ලක්ෂ්මී ඇවිල්ලා ක්‍රිෂ්ට හොඳටම බනිනවා. මොකද පාටියකට ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ අතරින් ක්‍රිෂ්ම ගිහින් ලිඳට පැනලා ජීවිතේ අනුතරේ දාගෙන ජෙනීගේ ජීවිතේ බේරගන්න ඕනේ නැහැනේ. අන්න ඒ වෙලාවේදී ලක්ෂ්මී හොඳටම බය වෙලා තියෙනවා ක්‍රිෂ්ට මොකක් හරි හානියක් වෙයි කියලා. ඒක නිසා තමයි ලක්ෂ්මී ක්‍රිෂ්ට බනින්නේ. ඒත් ක්‍රිෂ් ආපහු ලක්ෂ්මීව යාළු කරගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ රෑ වෙන බොහොම අద్భుත සිද්ධියක්. ක්‍රිෂ් ලක්ෂ්මීත් එක්ක නිදාගෙන ඉන්න කාමරේ කාගේදෝ දරුවෙක්ගේ ආත්මයක් මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. නමුත් මේ දරුවා කවුද? ඒ දරුවාගේ ආත්මය මේ දෙන්න දිහා බලාගෙන ඉන්නේ ඇයි? අන්නේ ප්‍රශ්න වලට තවමත් මේ අයට උත්තරයක් නැහැ. කොහොම නමුත් ඔන්න පාන්දර 3ට විතර පෝල් කෑ ගහන සද්ද ඇහිලා ක්‍රිෂ්ට වගේම ලක්ෂ්මීට හැරෙනවා. මේ අවෙලාවේ පෝල් ඇවිල්ලා ක්‍රිෂ්ට කතා කරන්නේ ඇයි? අන්න ඒක නිසා මේ දෙන්නම ඇවිල්ලා බලනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පෝල් ඊට පස්සේ ක්‍රිෂ් එක් කරගෙන යනවා එයාලගේ ගෙදරට. ඒකට හේතුව තමයි ජෙනීට එකපාරටම කම්පනයක් වගේ ඇති වෙලා එයාට හරියට සිහියක්වත් නැහැ. ඉතින් මේ ළඟපාත ડોක්ටර් කෙනෙක් නැහැනේ. අන්න ඒක නිසා තමයි පෝල් ඇවිල්ලා මේ සිද්ධිය ගැන ක්‍රිෂ්ට කියන්නේ. ඉතින් ක්‍රිෂ් මේ වෙලාවේදී ජෙනීට නිින්ද යන්න එන්නතක් ගහනවා. ඊට පස්සේ තමයි ජෙනීගේ මේ කම්පැනි ටිකක් අඩු වෙන්නේ. ක්‍රිෂ් ඊට පස්සේ පෝල්ට කියනවා අපි හෙට උදෙන්ම ජෙනීව හොස්පිටලෙට අරගෙන ගිහින් පරීක්ෂා කරලා බලමු කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා උදේ වෙන සිද්ධිය. උදෙන්ම ජෙනී එනවා ක්‍රිෂ්ව බලන්න. මොකද කලින් දවසේ විතරක් නෙවෙයි අද පාන්දරත් ක්‍රිෂ් ජෙනීට උදව් කළානේ. අන්න ඒක නිසා ජෙනී ඇවිල්ලා ක්‍රිෂ් එක කතා කරලා එයාට ස්තුතියි කියලා යනවා. ජෙනීගේ හිතේ මුලින් ඉඳන්ම ක්‍රිෂ් ගැන කැමැත්තක් තිබුණානේ. ඉතින් ඔන්න මේ සිද්ධිය නිසා ජෙනීගේ හිතේ ක්‍රිෂ් ගැන තියෙන කැමැත්ත තවත් වැඩි වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ජෙනීව හොස්පිටලෙකට අරගෙන ඇවිල්ලා ස්කෑන් කරලා පරීක්ෂා කරලා බලනවා. නමුත් ඔන්න වාර්තාවලට අනුව ජෙනීට කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා ක්‍රිෂ් පෝල්ට කියනවා සමහර අවස්ථාවලදී එකපාරටම කිසිම හේතුවක් නැතිව කම්පනයක් ඇති වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ජෙනී ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ ජෙනීගේ ගෙදර වෙන සිද්ධිය. ඔයාලට මතක ඇති මේ අය ගෙදරට ආපු දවසේදීම කුස්සියේ තිබුණ පිහිය නැහැ කියලා ලිසි ඒක ගැන ජෙනීගෙන් ඇහුවනේ. ඒත් ජෙනී ඒ වෙලාවේදී ලිසිට කිව්වා එයා පිහිය දැක්කේවත් නැහැ කියලා. නමුත් ලිසි ජෙනීගේ කබඩ් එක ඇතුලෙන් මේ පිහිය හොයා ගන්නවා. ජෙනී මේ පිහිය අරගෙන යාගේ කබඩ් එක ඇතුලේ හංගගෙන තියාගෙන හිටියේ. පිහිය ගැන අහද්දිවත් ජෙනී ඒක ගැන ලිසිට කිව්වේ නැත්තේ ඇයි? අන්න ඒක තමයි ලිසිටත් හිතා ගන්න බැරි. කොහොම නමුත් මේ අතරතුරේදී ලක්ෂ්මී එනවා ලිසි එක කතා කරන්න. ලක්ෂ්මී මුලින්ම ඇවිල්ලා ඩෝබෙල් එක
ගහනවා නමුත් බෙල් එක වදින්නේ නැහැ. ඒ දොර ඇරලා තියෙන නිසා ලක්ෂ්මී එනවා ඇතුළට. ඔන්න මේ වෙලාවේදී ලක්ෂ්මී දකින්නවා කර්ටන් එක ඇතුලේ සාරා හැංගිලා ඉන්නවා කියලා. ලක්ෂ්මී සාරාට කතා කරන්න හදන්නේ. නමුත් මේ වෙලාවේදී ලිසි එනවා මෙතනට. ලක්ෂ්මීට පස්සේ ලිසිට කියනවා සමා වෙන්න මම මුලින්ම එළියෙන් ඇවිල්ලා ඩෝබෙල් එක ගැහුවා. බෙල් එක වැදුනේ නැති නිසා දොර ඇරලා තිබුණ නිසා මං ඇතුළට ආවා කියලා. ලිසි ඊට පස්සේ කියනවා ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ලක්ෂ්මීට ඇහෙනවා සාරා එහා පැත්තේ කාමරයේ දුව සෙල්ලම් කරනවා කියලා. ඒත් ලිසි මේ වෙලාවේදී කියන්නේ මහා අමුතු දෙයක්. ඒක තමයි මේ වෙද්දී ගෙදර ඉන්නේ ලිසි විතරයි. දුවලා දෙන්නම අද උදෙන්ම තාත්තත් එක්ක. ඒ කියන්නේ පෝල් එක්ක පෝල් වැඩ කරන බලාගාරයට ගිහිල්ලා. කවුරුත් නැති නිසා ගෙදර වැඩ ටික කරගන්න ලේසි කියලා තමයි ලිසි මේ වෙලාවේදී ලක්ෂ්මීට කියන්නේ. එහෙනම් දැන් ටික වෙලාවකට කලින් ලක්ෂ්මී දැක්කේ මොකක්ද? ලක්ෂ්මී දැක්කා කර්ටන් එක ඇතුලේ සාරා හැංගිලා සෙල්ලම් කරනවා කියලා. එහා පැත්තේ කාමරෙන් සාරා දුවගෙන යනවා වගේ හඬක් ලක්ෂ්මීට ඇහුනේ කොහොමද? අන්න ඒක ලක්ෂ්මීට හිතාගන්න බෑ. ඒත් ලක්ෂ්මී මේ සිද්ධිය ගැන ලිසිට මුකුත් කියන්න යන්නෙත් නැහැ. ලක්ෂ්මී ඇවිල්ලා තියෙන්නේ මේ අයට අද රැයට කෑම හදනවා. ඒක නිසා ඒකට ඉන්වයිට් කරන්න. කොහොම නමුත් ලක්ෂ්මී ඒක ගැන විතරක් කියලා පිටත් වෙලා යන්න යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. අද ජෙනීලාගේ පවුලේ අයට ක්‍රිෂ්ගේ ගෙදර කෑම හදලා අන්න ඒක නිසා ජෙනී වගේම පවුලේ හැම කෙනෙක්ම ක්‍රිෂ්ගේ ගෙදරට ඇවිල්ලා. මේ අය කෑම කන ගමන් ඉන්නේ. නමුත් ඔන්න කලින් කිව්වා වගේම ජෙනීගේ හිතේ මේ වෙද්දී ක්‍රිෂ් ගැන කැමැත්තක් තියෙනවා. අන්න ඒක නිසා ජෙනී අනිත් අයට පේන්නේ නැති වෙන්න හොරෙන්ම මේසේ යටින් ක්‍රිෂ්ගේ කකුලට ගහනවා. ක්‍රිෂ් මේක ගණන් ගන්නේ නැහැ. නමුත් ඔන්න මේ සිද්ධිය ලක්ෂ්මී දකිනවා. මුලින් ඉඳන්ම ජෙනීගේ හිතේ ක්‍රිෂ් ගැන කැමැත්තක් වගේ දෙයක් තියෙනවා කියලා ලක්ෂ්මීටත් මේ වෙද්දී තේරලා තියෙන්නේ. ඒත් මේක දැක්කත් ලක්ෂ්මී මේ වෙලාවේදී මුකුත්ම ජෙනීට කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ඒ කියන්නේ දැන් මේ අය කෑම කාලා ඉවරයි. නමුත් ඔන්න එක පාරටම ජෙනී ජනේලය හරහා දකිනවා එයාලගේ ගෙවල් පැත්තේ ගැහණු කෙනෙක්ගේ අවතාරයක් වගේ හිටගෙන ඉන්නවා කියලා. මේක දැකලා ජෙනී සෑහෙන්න බය වෙනවා. ජෙනී ඊට පස්සේ තාත්තටත් කියනවා අපේ ගෙවල් පැත්තේ කවුදෝ ගැහණු කෙනෙක්ගේ අවතාරයක් වගේ දෙයක් හිටගෙන හිටියා මම දැක්කා කියලා. ඒත් පෝල් ඇවිල්ලා බලද්දි නම් එහෙම කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්න ඒක නිසා පෝල්ට වගේ අනිත් අයටත් හිතා ගන්න බෑ. ජෙනී එහෙනම් එකපාරටම බය වුණේ මොකටද කියලා. කොහොම නමුත් පෝල් මේ වුණ සිද්ධිය ගැන ක්‍රිෂ්ගෙන් සමාව ඉල්ලලා පවුලේ අයත් එක්ක යනවා ගෙදර. ක්‍රිෂ් ඊට පස්සේ ලක්ෂ්මීත් එක්කත් ඇවිල්ලා ජනේලෙන් බලනවා. ඇත්තටම අර වෙලාවේදී ජෙනී දැක්කේ මොකක්ද කියලා. අනිවාර්යෙන් ජෙනී මොකක් හරි දෙයක් දැකපු නිසා තමයි බය වුණේ. නමුත් ඔන්න බය වෙන්න තරමේ කිසිම දෙයක් දැන් නම් ඒ පැත්තේ නැහැ කියලා ක්‍රිෂ්ට වගේම ලක්ෂ්මීට තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ උණ සිද්ධිය අමතක කරලා ජෙනීගේ පවුලේ කට්ටිය ගෙදර ගිහින් මේ වෙද්දි නිදි. නමුත් සද්දයක් ඇහිලා ජෙනීගේ අම්මට ඒ කියන්නේ ලිසිට ඇහැරෙනවා. ලිසි නිදිමතෙන්ම පෝල්ට කියනවා පොඩ්ඩක් එළියට ගිහින් බලන්න සමහර විට තාත්තා ඇහැරලා ඇති කියලා. පෝල් ඊට පස්සේ මුලින්ම ගිහින් තාත්තගේ කාමරේ බලනවා. නමුත් ඔන්න පෝල්ගේ තාත්තා මේ වෙද්දි නිදි. සද්ද ඇහිලා තියෙන්නේ එයා නිසා නෙවෙයි. අන්න ඒක නිසා පෝල් කෝකටත් කියලා ඇවිල්ලා ජෙනීගේ කාමරේ පරීක්ෂා කරලා බලනවා. ඔන්න ජෙනීත් මේ වෙද්දි නිදි. එහෙනම් මේ සද්ද ඇහෙන්නේ කොහෙන්ද? අන්න ඒක නිසා පෝල් සාලයට එනවා. ඔන්න සද්ද ඇහෙන්නේ මොකෙන්ද කියලා පෝල් හොයාගන්නවා. පෝල්ගේ තාත්තගේ ළඟ තියෙනවා රෙකෝඩ් එකක්. මේකට කියන්නේ ඩික්ටෆෝන් එකක් කියලා. මේකේ පියානෝ සද්දයක් කොහොම හරි පෝල්ගේ තාත්තා රෙකෝඩ් කරලා තියෙනවා. ඒක තමයි ඔන්න ඉබෙම වගේ ඔන් වෙලා තියෙන්නේ කියලා පෝල්ට තේරෙනවා. අන්න ඒක නිසා පෝල් ඇවිල්ලා මේ ඩික්ටෆෝන් එක ඕෆ් කරනවා. පෝල් ඊට පස්සේ යනවා. නමුත් ආපහු මේ ඩික්ටෆෝන් එක එහෙම නැත්තම් මේ රෙකෝඩ් එක ඔන් වෙනවා. මේක උනේ කොහොමද කියලා පෝල්ට හිතා ගන්න බැහැ. අන්න ඒක නිසා පෝල් ඇවිල්ලා ආපහු මේකේ ස්විච් එක ඕෆ් කරනවා. ඒත් ඔන්න මේ වතාවෙදිත් හරියන්නේ නැහැ. ආපහු මේක ඉබේම ඔන් වෙනවා. අන්න ඒක නිසා බැරිම තැන පෝල් මේකේ බැටරි එක ගලවලා දානවා. ඊට පස්සේ පෝල් යනවා කාමරෙට නිදා ගන්න. නමුත් එකපාරටම පෝල් බය වෙනවා. මොකද ජෙනීටත් මේ සද්දය ඇහිලා ජෙනී ඇහැරිලා ජෙනී කියනවා තාත්තේ මටත් ඒ සද්ද ඇහුණා කියලා. කොහොම නමුත් පෝල් ජෙනී වාපහු කාමරෙට යවනවා. මුකුත් ප්‍රශ්නයක් නැහැ දුවේ ඔයා ගිහින් නිදා ගන්න කියලා. නමුත් ඔන්න මේ වෙලාවදී අපිට පෙන්නනවා ඇත්තටම මේ ගෙදර පියානෝ එක ළඟ ආත්මයක් එහෙම නැත්නම් අවතාරයක් වගේ දෙයක් තියෙනවා. ඇත්තටම මේ ගෙදර වෙන්නේ මොකක්ද? මේ ගෙදරත් එක්ක හැංගිලා තියෙන අපිරහස මොකක්ද? අන්න ඒක ගැන තවමත් අපිට හිතා ගන්න බැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවනිදා උදේ වෙන සිද්ධිය. කලින් දවසේ රෑ කෑමට ආපු වෙලාවේදී ජෙනී එකපාරටම බය වුණානේ. අන්න ඒක නිසා ජෙනී ගිහින් තියෙන්නේ එයාගේ ෆෝන් එකක් දාලා ජෙනීගේ ෆෝන් එක ක්‍රිෂ් දකින්නවා. ලක්ෂ්මී නම් කියන්නේ ඔයා හොස්පිටල් එකට යන්න මම ගිහින් ජෙනීගේ ෆෝන් එක දෙන්නම් කියලා. මොකද ලක්ෂ්මී දැන් කැමති නැහැ ක්‍රිෂ් ගිහින් මේ ෆෝන් එක ජෙනීට දෙනවට. ජෙනී කියන්නේ ටිකක් අමුතු කෙනෙක් කියලා ලක්ෂ්මීටත් තේරලානේ තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී පෝල්ගෙන් කෝල් එකක් එනවා ජෙනීගේ ෆෝන් එකට. ක්‍රිෂ් ඊට පස්සේ ආන්සර් කරලා කියනවා පෝල් ජෙනී ඊයේ රෑ ආපු වෙලාවේදී ෆෝන් එක දාලා ගිහින් මං ඇවිල්ලා ෆෝන් එක දෙන්නම් කියලා. නමුත් ඔන්න මේ වෙද්දී පෝල් ඉන්නේ කලබලෙන්. ඒකට හේතුව තමයි ජෙනී වගේම සාරා පේන්නේ නැහැ. ඒ දෙන්න මතුරු දහන්. ක්‍රිෂ්ට මේ වෙද්දී හොස්පිටල් එකට යන්න පරක්කුත් වෙලා තියෙන්නේ. නමුත් පෝල් ඉන්නේ සෑහෙන කලබල වෙලා. අන්න ඒක නිසා ක්‍රිෂුත් යනවා ඒ පැත්තට ජෙනී සහ සාරා කොහෙද ගියේ කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඔන්න ජෙනී නංගිත් එක ඒ කියන්නේ සාරාත් එක්ක ගිහින් තියෙන කන්ද පැත්තට ජෙනී නම් ඉන්නේ සිහියෙන් නෙවෙයි වගේ හරියට ආවේශලා වගේ තමයි ජෙනී ඉන්නේ. මේක පෝල් සහ ක්‍රිෂ් දකිනවා. මේ දෙන්න ඉක්මනටම දුවගෙන එනවා ජෙනී සහ සාරාව බේර ගන්න. මොකද කන්ද පැත්තට ගිහින් මොකක් හරි අනතුරක් මේ දෙන්නට වෙන්න පුළුවන්. ඉතින් සාරා මේ කන්දෙන් වැටෙන්න යනවා. නමුත් නූලෙන් වගේ ක්‍රිෂ් හිටපු නිසා ක්‍රිෂ් ඇවිල්ලා සාරා
සාරාව බේර ගන්නවා. මේ අතරතුරේදී පෝල් ගිහින් කතා කරනවා ජෙනීට. ඒත් කලින් කිව්වා වගේම ජෙනී ඉන්නේ සිහියෙන් නෙවෙයි. ජෙනී එහෙම යනවා ගෙදර. ඊට පස්සේ මේ හැමෝම ජෙනීගෙන් ප්‍රශ්න කරනවා ඔයා ඇයි නංගිත් එක්ක කන්ද පැත්තට ගියේ කියලා. ඒත් ජෙනීගෙන් කිසිම උත්තරයක් නැහැ. එකපාරටම ජෙනීට කලන්තයක් ඇති වෙනවා. මේ හැමෝම ජෙනී ගැන බය වෙනවා. අන්න ඒක නිසා ක්‍රිෂ්ණන් කියන්නේ අපි ජෙනීව ડોක්ටර් ප්‍රසාද්ට පෙන්නමු කියලා. මොකද ප්‍රසාද් කියන්නේ මනෝවෛද්‍යවරයෙක්නේ. සමහර විට එළියට පේන්නේ නැති වුණාට මේ අයට හිතා ගන්න බැරි වුණාට ජෙනීට තියෙන්නේ මානසික ආබාධයක් වුණත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේ අය ජෙනීව අරගෙන යනවා ડોක්ටර් ප්‍රසාද් ළඟට. ડોක්ටර් ප්‍රසාද් ඊට පස්සේ ක්‍රිෂ්ටයි පෝල්ටයි කියනවා ඔය දෙන්න එළියෙන් ඉන්න මං තනියම ජෙනී එක්ක කතා බහ කරලා බලන්නම් කියලා. කොහොම නමුත් පෝල් සහ ක්‍රිෂ් ඊට පස්සේ එළියට ගිහින් බලාගෙන ඉන්නවා. මේ අතරතුරේදී ડોක්ටර් ප්‍රසාද් ජෙනී එක්ක කතා කරනවා. ડોක්ටර් ප්‍රසාද් ජෙනීට කියනවා ජෙනී කිසිම දෙයකට බය වෙන්න එපා. මෙතන සම්පූර්ණ නිදහස් තැනක්. ඔයාට ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයා මොකක් හරි දෙයකට බය වෙලා දින්නේ මට ඇත්තම කියන්න. මම මේ කිසිම දෙයක් වෙනත් කාටවත් අඩුම තරමේ ඔයාගේ තාත්තටවත් කියන්න යන්නේ නැහැ කියලා. ජෙනීගේ හිතේ ડોක්ටර් ප්‍රසාද් ගැන විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒක නිසා ජෙනී මේ ගෙදරට ආපු දවසින්දම්ම උනේ මොන වගේ අద్భుත දේවල්ද කියලා ડોක්ටර් ප්‍රසාද් කියනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ජෙනී තමන්ගේ පවුලේ අයත් එක්ක මේ ගෙදරට ආපු පළවෙනි දවසේ රෑ. ජෙනී ඉඳලා තියෙන කාමරේ. නමුත් ජෙනීට එකපාරටම එයාගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ගෙදරම තියෙන අනිත් ලෑන්ඩ් ෆෝන් එකෙන්. ගෙදර ඇතුලින් දැම්ම තමන්ට කතා කරන්නේ කවුද කියලා ජෙනීට හිතා ගන්න බෑ. කොහොම නමුත් ජෙනී කෝල් එක ආන්සර් කරලා තියෙනවා. ඒ වෙලාවේදී ජෙනීට ඇහිලා තියෙන්නේ කවුදෝ ගැහැණු කෙනෙක් වේදනාවෙන් මොකක්දෝ කියනවා. ඒ මොකක්ද කියලා ජෙනීටත් පැහැදිලි නැහැ. කොහොම නමුත් ජෙනීට පස්සේ ගිහින් තියෙනවා කවුද ගෙදර ෆෝන් එකෙන් තමන්ට මේ විදියට කෝල් එකක් අරගෙන තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න. නමුත් ජෙනී ඒ විදියට ඉස්සරහට යද්දී එකපාරටම ගෙදර අනිත් ෆෝන් එක කවුරු හරි බිම දිගේ තල්ලු කරලා තියෙනවා ජෙනී පැත්තට. ජෙනීට පස්සේ ඒ ෆෝන් එකත් අරගෙන බලලා තියෙනවා. ඒ වෙලාවේදී ජෙනීට ඇහිලා තියෙන්නේ කලින් ඇහුණ සද්දෙමයි. කවුදෝ ගැහැණු කෙනෙක් වේදනාවෙන් මොකක් හරි කෑ ගහලා කියන්න උත්සාහ කරනවා. නමුත් ඒක ජෙනීට ඒ වෙලාවේදී තේරෙලා නැහැ. නමුත් පස්සේ ජෙනීට හිතලා තියෙනවා සමහර විට ගැහැණු කෙනා කතා කරන්නේ නැත්තේ වෙනත් භාෂාවකින් වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා ජෙනී ඒක පරිවර්තනය කරලා බලලා තියෙනවා. එදා අර ෆෝන් එකෙන් ඇහුණ අර ගැහැණු කෙනා කියපු වචන ටික පරිවර්තනය කරලා බලලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී ජෙනී හොයාගෙන තියෙනවා ඒ ගැහැණු කෙනා චීන භාෂාවෙන් එදා Tamanට කියලා තියෙන්නේ මේ ගෙදරින් හැමෝම එක්ක පිටත් වෙලා යන්න කියලා. නමුත් ඇත්තටම චීන භාෂාවෙන් ජෙනීට ඒ විදිහට කතා කළේ කවුද? අන්න ඒක ගැන ජෙනීටත් හිතා ගන්න බෑ. කොහොම නමුත් ජෙනී ડોක්ටර් ප්‍රසාද් ප්‍රශ්න කරද්දී මේ හැම සිද්ධියක් ගැනම ડોක්ටර් ප්‍රසාද්ට කියනවා. ડોක්ටර් ප්‍රසාද් ඊට පස්සේ ජෙනී වෙලියට යවලා පෝල්ටයි ක්‍රිෂ්ටයි ඇතුළට එන්න කියලා කතා කරනවා. ඊට පස්සේ ડોක්ටර් ප්‍රසාද් පෝල්ගෙන් ප්‍රශ්න කරනවා ඔය කට්ටිය මේ ගෙදරට අලුතෙන් ආවට පස්සේ මොකක් හරි අසාමාන්‍ය දේවල් වුණාද කියලා. පෝල් ඊට පස්සේ කල්පනා කරලා බලනවා. පෝල්ට මතක් වෙනවා එදා අර රෙකෝඩ් එකේ සිද්ධිය. මොකද ඒක ඉබේම රෑ ඔන් වෙලා තිබුණා. දෙවතාවක්ම ඒක ඕෆ් කරන්න හැදුවත් හරි ගියේ නැහැ. පස්සේ බැටරි ගලවලා දාපු නිසා තමයි ඒකේ සද්දය නැවතුනේ. අන්න ඒක නම් ටිකක් අසාමාන්‍යයි කියලා පෝල්ට තේරෙනවා. ඒක නිසා පෝල් ඒ සිද්ධිය ගැන ડોක්ටර් ප්‍රසාද්ට කියනවා. ડોක්ටර් ප්‍රසාද් ඊට පස්සේ පැහැදිලි කරනවා ජෙනී ඉන්නේ මොන වගේ තත්වයකද කියලා. අර රෙකෝඩ් එකේ ස්විච් එකේ ප්‍රශ්නයක් තිබුණ නිසානේ ඒක ඉබේම ඔන්නුනේ. ඒක පෝල්ට තේරුණා. නමුත් ඒ සිද්ධියට ජෙනී මුහුණ දුන්නා නම් ජෙනී හිතන්නේ වෙනම විදියකට. ජෙනී හිතන්නේ ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා. ඒක නිසා තමයි ඒ දේවල් වෙන්නේ කියලා. අන්න ඒක නිසා ડોක්ටර් ප්‍රසාද් පෝල්ට කියනවා කලබල වෙන්න එපා. මං තවදුරටත් ජෙනී ගැන පරීක්ෂා කරලා බලන්නම් කියලා. කොහොම නමුත් පෝල් ඊට පස්සේ ජෙනී එක්ක එනවා ගෙදර. ඔන්න මේ වෙද්දි පෝල්ගේ තාත්තා කට්ටඩියෙක්ට කතා කරලා මොකද පෝල්ගේ තාත්තා මේ වගේ අద్భుත දේවල් විශ්වාස කරනවා. මේ ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා. ඒක නිසා තමයි මේ දේවල් වෙන්නේ කියලා පෝල්ගේ තාත්තට හිතිලා තියෙනවා. ඒක නිසා තමයි පෝල්ගේ තාත්තා ඒ දේවල් ගැන ගොඩක් හොඳින් දන්න කට්ටඩියෙක්ට කතා කරලා තියෙන්නේ. නමුත් පෝල් නම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මොකද ડોක්ටර් ප්‍රසාද් කිව්වනේ ජෙනීට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. අන්න ඒක නිසා පෝල් වහාම තාත්තා ගෙන්නලා තියෙන මේ කට්ටඩියව යවනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. පෝල් නිදාගෙන ඉන්නේ. නමුත් එකපාරටම සද්දයක් ඇහිලා පෝල්ට ඇහැරෙනවා. පෝල්ට ඇහෙන්නේ හරියට කවුරු හරි ගැහැණු කෙනෙක් චීන සින්දුවක් මුමුණනවා වගේ. මේක ඇහෙන්නේ ජෙනීගේ කාමරේ පැත්තෙන්. අන්න ඒක නිසා පෝල් එනවා මේ සද්දේ ජෙනීගේ පැත්තෙන් ඇහෙන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න මේ වෙද්දි ජෙනී නිදි නැහැ. ජෙනී කොණ්ඩේ පීරන ගමන් ඉන්නේ. ජෙනී තමයි මේ විදියට චීන භාෂාවෙන් සින්දුවක් කියන්නේ. මේක දැක්කට පස්සේ පෝල්ගේ හිතත් ගැස්සෙනවා. නමුත් පෝල් ලැබිලා ජෙනීට කියනවා දුවේ දැන් නිදා ගන්න කියලා. ජෙනීත් ඊට පස්සේ කලබලයක් කරන්නේ නැහැ. එහෙම නිදා ගන්නවා. කොහොම නමුත් ඔන්න පහුවෙනිදා ડોක්ටර් ප්‍රසාද් පෝල්ට කතා කරලා කියනවා ජෙනීව කොහේ හරි එක් කරගෙන යන්න. මට ජෙනීගේ කාමරේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වෙලාවේදී ජෙනී කාමරේවත් ගෙදරවත් ඉන්න හොඳ නැහැ කියලා. පෝල්ටත් ඕනේ කොහොම හරි ජෙනීට මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැනගන්නනේ. අන්න ඒක නිසා ડોක්ටර් ප්‍රසාද් කියන විදියට පෝල් ජෙනී එක්ක මේ දවසේ උදෙන්ම පිටත් වෙලා යන්න යනවා. මේ අතරතුරේදී ડોක්ටර් ප්‍රසාද් දැබිලා ජෙනීගේ කාමරේ පරීක්ෂා කරලා බලනවා. ජෙනී පාවිච්චි කරන ටැබ් එක එයා කියවන්නේ මොන වගේ පොත්ද. මෙන්න මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන් ડોක්ටර් ප්‍රසාද් පරීක්ෂා කරලා බලනවා. ડોක්ටර් ප්‍රසාද් ඊට පස්සේ ජෙනීගේ මේ ප්‍රශ්න ගැන ක්‍රිෂ් එක කතා කරනවා. ડોක්ටර් ප්‍රසාද් දැන් ජෙනීට මෝහන ප්‍රතිකාරයක් කරන්න හදන්නේ. ක්‍රිෂ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්නේ. මෝහන ප්‍රතිකාර ගැන අහලා
තිබුණාට ක්‍රිෂ් ඒක හරියටම දැකලා නැහැ. අන්නක නිසා ක්‍රිෂ් ડોક્ટર ප්‍රසාද්ගෙන් අහනවා මමත් ඔය මොහොන ප්‍රතිකාරය කරන වෙලාවට ආවට කමක් නැද්ද කියලා. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ කියනවා ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ වැඩ ඉවර වෙලා ක්‍රිෂ් එනවා ගෙදර. නමුත් ඔන්න ලක්ෂ්මි මේ වෙද්දී ක්‍රිෂ් එක තරහ වෙලා. මොකද ජෙනියාගේ පවුලේ කට්ටියත් එක්ක එහා පැත්තේ ගෙදරට ආපු දවසින් ඉඳන්ම එක එක ප්‍රශ්න ඇති වුණා. ඒ හැම ප්‍රශ්නයකටම ක්‍රිෂ් මැදිහත් වෙනවා. ජෙනී ක්‍රිෂ් දිහා බලන විදියත් ලක්ෂ්මිට අල්ලන්නේ නැහැනේ. අන්නක නිසා ලක්ෂ්මි ක්‍රිෂ්ට කියනවා ආපහු ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා කියලා. ඒත් ක්‍රිෂ් එක පිළිගන්නේ නැහැ. ක්‍රිෂ් ලක්ෂ්මිට කියනවා ජෙනී කියන්නේ පොඩි ළමයෙක් එයාට මේ වෙද්දී අසනීපයි. මං අනිවාර්යෙන් එයාට උදව් කරනවා කියලා. ඉතින් ඔන්න ලක්ෂ්මි ක්‍රිෂ්ගෙන් මේ වගේ උත්තරයක් නම් බලාපොරොත්තුුනේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා ડોક્ટર ප්‍රසාද් ඇවිල්ලා ජෙනීගේ මෝහන ප්‍රතිකාරය ආරම්භ කරනවා. ක්‍රිෂුත් මෙතනට එනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවක් යද්දී ජෙනී මෝහණය වෙනවා. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ජෙනීගෙන් ප්‍රශ්න කරනවා ජෙනී ඔයා මේ ගෙදර ඉන්න කැමති නැද්ද? ඒක නිසාද ඔයා අර වගේ දේවල් හිතින් මවාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ජෙනී ඒ ප්‍රශ්න වලට මෝහණයෙන් උත්තර දෙනවා. ජෙනී ඇත්තටම පවුලේ අයත් එක්ක මුලින්ම මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ කැමැත්තකින් නෙවෙයි. නමුත් දැන් නම් ජෙනී මේ ගෙදරට ගොඩක් කැමති. මොකද ජෙනී ක්‍රිෂ්ට කැමති. ක්‍රිෂ් ඉන්නේ ඉස්සරහා ගෙදරනේ. ජෙනී සාමාන්‍ය තත්වෙන් හිටියානම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. නමුත් ජෙනී දැන් මෝහණය වෙලා ඉන්නේ. අන්නක නිසා තමයි ජෙනී මේ විදියට අවංකව මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ. මේ හැම දෙයක්ම පෝල්ටත් ඇහෙනවා. කොහොම නමුත් ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ජෙනීගෙන් ප්‍රශ්න කරනවා ජෙනී ඔයාට මතකද ඔයා එදා නංගිත් එක්ක කන්දොඩට ගියා. ඒක සෑහෙන අවදානම් ඔයා ඇයි නංගිත් එක්ක කන්ද පැත්තට ගියේ කියලා. නමුත් ජෙනී කියනවා මම නෙවෙයි නංගි එක්ක ගියේ කියලා. නමුත් මේ හැම කෙනෙක්ම දැක්කා ජෙනී තමයි නංගිවත් අරගෙන කන්දේ පැත්තට ගියේ. අන්නක නිසා ජෙනී බොරුවක් කියනවා වෙන්නත් බෑ. ජෙනී ඉන්නේ මෝහණය වෙලානේ. ඒක නිසා ડોક્ટર ප්‍රසාද් ආපහු ජෙනීගෙන් ප්‍රශ්න කරනවා ඔයා නෙවෙයි නම් ඔයාගේ නංගිත් එක්ක කවුද ගියේ කියලා. ඔන්න මේ වෙලාවේදී පාරටම ජෙනීට ආත්මයක් ආවේශ වෙනවා. මෙතනින් පස්සේ ජෙනී කතා කරන්නේ චීන භාෂාවෙන්. ඉතින් හැම කෙනෙක්ම පුදුම වෙනවා මොකද ජෙනීට චීන භාෂාව කතා කරනවා තියා එයා වචනයක්වත් දන්නේ නැහැ. අන්නක නිසා මේ අය චීන භාෂා පරිවර්තකයෙකුත් අරගෙන එනවා. එයාගෙන් ඊට පස්සේ අහනවා ජෙනී මේ චීන භාෂාවෙන් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ පරිවර්තකයා කියනවා මේ ගෙදර කවුරුත් ඉන්න හොඳ නැහැ කියලා තමයි චීන භාෂාවෙන් ජෙනී මේ විදිහට කියන්නේ කියලා. කොහොම නමුත් ඔන්න තවදුරටත් ජෙනී එක නමක් කියනවා. ඒ නම තමයි ලීජින්. ජෙනී කතා කරන විදියට එයාට දැන් ආවේශ වෙලා තියෙන්නේ ලීජින් කියන චීන කාන්තාවගේ ආත්මය. නමුත් ඇත්තටම ලීජින් කියන්නේ කවුද? ඒ කාන්තාවගේ ආත්මය ජෙනීට ආවේශ වෙලා තියෙන්නේ ඇයි? අන්න ඒ ප්‍රශ්න වලට මේ අයට තවමත් උත්තරයක් නැහැ. කොහොම නමුත් ડોક્ટર ප්‍රසාද් නම් තවමත් හිතන්නේ ජෙනීට මේ තියෙන්නේ මානසික ආබාධයක් කියලා. අන්නක නිසා ડોક્ટર ප්‍රසාද් තවදුරටත් ජෙනීගෙන් ප්‍රශ්න කරනවා. ඒත් ඔන්න එක පාරටම ජෙනී වේදනාවෙන්ම ආවේශයෙන්ම එයාගේ බඩ කසන්න පටන් ගන්නවා. මේක දැක්කට පස්සේ හැමෝම බය වෙනවා. අන්නක නිසා ડોક્ટર ප්‍රසාද් ඉක්මනින්ම ජෙනීව මේ මෝහණය මුදවනවා. ඒත් ටික වෙලාවකට කලින් ජෙනීට උනේ මොකක්ද කියලා ජෙනීට නම් මතක නැහැ. කොහොම නමුත් ડોક્ટર ප්‍රසාද් පෝල් සහ ක්‍රිෂ් එක්ක මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. ડોક્ટર ප්‍රසාද් කියනවා මේකට විසඳුමක් තියෙනවා. අපි ෆාදර් කෙනෙක්ම හොයා ගන්න ඕනේ කියලා. ඒත් ෆාදර් කෙනෙක් මෙතනට ඇයි අන්න එක ගැන ක්‍රිෂ් ප්‍රශ්න කරනවා. ඉතින් මේ වෙලාවේදී ડોક્ટર ප්‍රසාද් කියනවා මං එක පස්සේ කියන්නම් අපි මුලින්ම ෆාදර් කෙනෙක් හොයා ගන්න ඕනේ කියලා. මේ ප්‍රදේශයේ පල්ලියක් තියෙනවා. ඒ පල්ලියේ ෆාදර් කෙනෙක් ඉන්නවා. ඒ ෆාදර්ගේ නම තමයි ජෝ. අන්න එක නිසා ડોક્ટર ප්‍රසාද් ක්‍රිෂ් සහ පෝල් මේ තුන්දෙනාම එනවා ෆාදර් ජෝව හම්බ වෙන්න. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ප්‍රශ්නය ගැන ෆාදර් ජෝට පැහැදිලි කරනවා. ෆාදර් ජෙනී කියන්නේ පෝල්ගේ දුව. අපි ජෙනීට එක්සොසිසම් එකක් එහෙම නැත්නම් පළවා හැරීමක් කරන්න ඕනේ කියලා. ඇයි ජෙනීට එක්සොසිසම් එකක් කරන්න? යාට යක්ෂයෙක්වත් ආවේශ වෙලා තියෙනවද කියලා ෆාදර් ජෝ ડોક્ટર ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කරනවා. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ෆාදර් ජෝට කියනවා නැහැ ડોક્ટર ජෙනීට කිසිම යක්ෂයෙක් ආවේශ වෙලා නැහැ. කාලයකට කලින් එයා පුංචි කාලේදී එයාගේ අම්මා මිය ගිහින් තියෙනවා. එළියට පෙන්වුවේ නැති වුණාට ජෙනීට එයාගේ අම්මව මතක් වෙනවා. ජෙනී ඉන්නේ ගොඩක් දුකෙන්. ජෙනී ඒක ගැන කල්පනා කරනවා. ඒක නිසා ජෙනී එයාගේ හිතේ තියෙන දුක පිට කරන්නේ වෙනම විදියකට. මොකද ජෙනී හිතින් ලී ජින් කියලා චීන කාන්තාවක් මවාගෙන ඉන්නවා. ඉතින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා මේ අය ડોક્ટર ප්‍රසාද්ගෙන් අහනවා. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ඒක පැහැදිලි කරනවා. ඔයාලට මතක ඇතිනේ ડોક્ટર ප්‍රසාද් සම්පූර්ණයෙන් ජෙනීගේ කාමරේ පරීක්ෂා කරලා බැලුවා. ජෙනී කාලෙකින් නම් බලන්නේ මොනවද? ජෙනී කියවන්නේ මොන වගේ පොත්ද? අන්නේ හැම දෙයක්ම ડોક્ટર ප්‍රසාද් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒක නිසා ડોક્ટર ප්‍රසාද් පැහැදිලි කරනවා ජෙනී කියවපු පොතක අනිවාර්යෙන් ලී ජින් කියලා චීන කාන්තාවකගේ චරිතයක් තියෙන්නේ නැති. දැන් ජෙනී හිතාගෙන ඉන්නේ ලී ජින් කියන ඒ චීන කාන්තාවගේ ආත්මය එයාට ආවේශ වෙලා තියෙනවා කියලා. ඒ වගේම ජෙනී හිතාගෙන ඉන්නේ එයාගේ ගෙදර මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට තමයි ජෙනී තමන්ගේ හිතේ තියෙන දුක සහ මේ කම්පනය පිට කරන්න උත්සාහ කරන්නේ කියලා. නමුත් හිතා ගන්න බැරි එක දෙයක් තියෙනවා. ජෙනී මේ හැම දෙයක්ම හිතින් මවාගෙන තියෙනවා නම් මෝහණය කරද්දී ජෙනී චීන භාෂාවෙන් කතා කළේ කොහොමද? ජෙනී චීන භාෂාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. වචනයක් ලියන්නවත් දන්නේ නැහැ. එහෙනම් ජෙනී චීන භාෂාවෙන් කතා කළේ කොහොමද? අන්න ඒක ගැන මේ අය ડોક્ટર ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කරනවා. ડોક્ટર ප්‍රසාද් ඊට පස්සේ ඒකත් පැහැදිලි කරනවා. ඔයාලට මතක ඇතිනේ ජෙනීට එදා ෆෝන් එකෙන් චීන ගැහැණු කෙනෙක් වේදනාවෙන් මොකක්ද කෑ ගහන සද්දයක් ඇහුණා. ජෙනීම ඊට පස්සේ කිව්වා එයා ඒක පරිවර්තනය කරලා බැලුවා කියලා. ඒ කියන්නේ ජෙනී චීන භාෂාව දන්නේ නැති වුණාට එයාට පරිවර්තනය
පරිවර්තනය කරලා ඕනම දෙයක් කටපාඩම් කරගන්න පුළුවන්. ඒක වෙන්නේ ජෙනීගේ යටිහිතෙන්. එහෙම නැතිව ජෙනී හිතාමතා මේ විදියට බොරුවට රඟපානවා නෙවෙයි. අන්න ඒක නිසා ડોક્ટર ප්‍රසාද් ෆාදර් ජෝට කියනවා ෆාදර් මේ වෙලාවේදී අපිට ඔබතුමාගේ උදව්වක් ඕනේ. ජෙනීට ඇත්තටම යක්ෂයෙක් එහෙම නැත්නම් ආත්මයක් ආවේශ වෙලා නැහැ. ඒ ජෙනීගේ යටිහිත දැන් හිතාගෙන ඉන්නේ මේ විදියටනේ. අන්න ඒක නිසා අපි බොරු පළවා හැරීමක් කරමු. ඒකෙන් තමයි අපිට ජෙනීව බේරගන්න පුළුවන් කියලා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ડોક્ટર ප්‍රසාද්ගේ උපක්‍රමය මොකක්ද කියලා. ජෙනී හිතාගෙන ඉන්නවා නම් එයාට ආත්මයක් ආවේශ වෙලා තියෙනවා කියලා. ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ ඒ පැත්තෙන්මයි. එහෙම නැතිව බෙහෙත් වලින් මේක හොඳ කරන්න බෑ. කොහොම නමුත් ડોક્ટર ප්‍රසාද් කියන්නේ මොකක්ද කියලා ෆාදර් ජෝටත් තේරෙනවා. ඒත් ෆාදර් ජෝ ડોક્ટર ප්‍රසාද්ට කියනවා බොරු පළවා හැරීමක් කියලා කියන්න එපා. අපි එකට කියන්නේ ආශිර්වාදයක් කියලා. බය වෙන්න එපා. අපිට අනිවාර්යෙන් ජෙනීව බේරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම නමුත් ඔන්න මේ විදියට දවස් කිහිපයක් ගත වෙනවා. මොකද එකපාරටම එක්සෝසිසම් එකක් එහෙම නැත්නම් යක්ෂයෙක් පළවා හැරීමක් කරන්න බෑ. ඒකට දේවල් කිහිපයක් ලෑස්ති කරගන්න තියෙනවා. ඒකට දවස් කිහිපයක් ගත වෙනවා. ඉතින් මේ දවස් කිහිපේ පුරාවටම ක්‍රිෂ් කල්පනා කරන්නේ ජෙනීට මානසික ආබාධයක් තියෙනවද එහෙම නැත්නම් ඇත්තටම මෙතන මොකක් හරි වෙනත් අద్భుත බලවේගයක් තියෙනවද කියලා. මොකද එදා ජෙනී ලිඳට පැනපු වෙලාවේදී ක්‍රිෂ් ජෙනීව බේරගත්තානේ. නමුත් ලිඳ ඇතුලෙන් කාගේදෝ අවතාරයක් වගේ දෙයක් ක්‍රිෂ් දැක්කා. ඒක ගැන ක්‍රිෂ් කාටවත් කියන්න ගියේ නැහැ. නමුත් ක්‍රිෂ්ට හොඳින්ම තේරුණා අනිවාර්යෙන් එයා මොකක් හරි අద్భుත දෙයක් දැක්කා කියලා. ඉතින් ඒ සිද්ධියත් එක්ක බලද්දි සමහර විට මෙතනදී මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා වෙන්නත් පුළුවන්. අන්න ඒක ගැන තමයි ක්‍රිෂ් මේ වෙලාවේදී කල්පනා කරන්නේ. කොහොම නමුත් ඔන්න දවස් කිහිපයකට පස්සේ ජෙනීට තියෙන මේ මානසික ආබාධය හොඳ කරන්න මේ අය කටයුතු ආරම්භ කරනවා. ඒ කියන්නේ බොරු එක්සෝසිසම් එකේ වැඩ පටන් ගන්නවා. මුලින් නම් මොකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නත් බැහැනේ. ජෙනීට තියෙන මානසික ආබාධයක් නේ. අන්න එහෙම කියලා හිතාගෙන මේ අය පළවා හැරීම කරගෙන යනවා. ඒත් තුන ටික වෙලාවක් යද්දී ජෙනී සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ජෙනීට අර ආත්මය ආවේශ වෙනවා. එකපාරටම ජෙනීට හරියට ලොකු බලයක් ඇවිල්ලා වගේ ජෙනී මෙතන ඉන්න අයව තල්ලු කරනවා. කාමරයේ තියෙන දේවල් විසි වෙන්න පටන් ගන්නවා. දොරවල් ඉබේම වැහෙනවා. අන්න ඒක නිසා ෆාදර් ජෝටත් තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම ජෙනීට තියෙන්නේ මානසික ආබාධයක් නෙවෙයි. ජෙනීට ආත්මයක් ආවේශ වෙලා. ඒක නිසා මෙතනින් පස්සේ ජෙනීගේ වගකීම ෆාදර් ජෝ බාර ගන්නවා. ෆාදර් ජෝ දිගටම පළවා හැරීම කරගෙන යනවා. මන්ත්‍ර ජප කරන ගමන් ඒ වගේම හෝලි වෝටර් ඒ කියන්නේ ශුද්ධ ජලයක් ජෙනීට දාලා ජෙනීගේ ඇඟට ආවේශලා ඉන්න මේ ආත්මය ඉවත් කරලා ජෙනීව බේර ගන්න ෆාදර් ජෝ උත්සාහ කරනවා. ඒත් ඔන්න ඒක හරියන්නේ නැහැ. මොකද මේ ආත්මය සෑහෙන්න බලවත් එකපාරටම කුරුසයේ පවා අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආත්මය ආවේශ වුණ ජෙනී එකපාරටම ෆාදර් ජෝටත් පහර දෙනවා. ෆාදර් ජෝ එහෙම මැදගෙන වැටෙනවා. නමුත් මේ වෙලාවේදී මොකක් හරි දෙයක් ෆාදර් ජෝ දකිනවා. ඒක නිසා ෆාදර් ජෝ සෑහෙන්න බය වෙනවා. නමුත් ෆාදර් ජෝ දැක්කේ මොකක්ද කියලා අපිට මේ වෙලාවේදී නම් හිතා ගන්න බෑ. කොහොම නමුත් මේ දරුණු සිද්ධියෙන් පස්සේ ජෙනීට ආවේශලා ඉන්න ආත්මය ටික වෙලාවකට අයින් වෙනවා. ඒක නිසා ජෙනී නම් ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. ඒත් ෆාදර් ජෝට මේ වෙදි සිහිය නැහැ. ක්‍රිෂ් ඇවිල්ලා ඉක්මනටම ෆාදර් ජෝව පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඔන්න ෆාදර් ජෝගේ ජීවිතේට නම් හානියක් වෙලා නැහැ. ඒත් එයාට සෑහෙන්න තුවාලයි. කොහොම නමුත් බොරු පළවා හැරීමක් විදියට මේ වැඩේ පටන් ගත්තත් ડોક્ટર ප්‍රසාද් මේ හැම දෙයක්ම පටිගත කරලා තියෙනවා. ජෙනී කිව්ව හැම දෙයක්ම මේ වෙදි පටිගත වෙලා තියෙනවා. ඉතින් ඔන්න අර ආත්මය ආවේශ වුණාට පස්සේ ජෙනී කියලා තියෙන්නේ පුංචි ගැහැණු දරුවා මැරෙයි කියලා. ඒක අනතුරු ඇඟවීමක්ද එහෙම නැත්නම් තර්ජනයක්ද කියලා මේ අයිට හිතාගන්න බෑ. කොහොම නමුත් මේ අය ඉක්මනටම ෆාදර් ජෝව රෝහලට අරගෙන යනවා. කලින් කිව්වා වගේම ෆාදර් ජෝගේ ජීවිතේ නම් බේරගන්න පුළුවන්. ඒත් ෆාදර් ජෝ මේ වෙද්දි ඉන්නේ කෝමා තත්ත්වයේ. එයාට සිහිය නැහැ. ඔන්න ඊට පස්සෙ පෙන්නන්නේ ડોક્ટર ප්‍රසාද්. ડોક્ટર ප්‍රසාද් හිතුවේ නැහැ ඇත්තටම මේ වගේ දෙයක් වෙයි කියලා. ડોક્ટર ප්‍රසාද් හිතුවේ ජෙනීට ඇත්තටම තියෙන මානසික ආබාධයක් කියලා. ඒත් ඇත්තට මෙතන තමයි ડોક્ટર ප්‍රසාද් වරද්දගත්තේ. කොහොම නමුත් ඒ වැරද්ද නිසා මේ වෙද්දි ෆාදර් ජෝ ඉන්නේ කෝමා තත්ත්වයේ. ડોક્ટર ප්‍රසාද් ඇවිල්ලා මේ සිද්ධිය ගැන ක්‍රිෂ් එක කතා කරනවා. ආත්මය ආවේශ වුණ ජෙනී ෆාදර් ජෝට පහර දීලා ෆාදර් ජෝට සිහිය නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොකක් හරි දෙයක් දැකලා ෆාදර් ජෝ බය වුණා වගේ කියලා ડોક્ટર ප්‍රසාද්ට තේරලා තියෙනවා. ඒත් ෆාදර් බය වෙන තරම් ෆාදර් දකින්න නැත්තේ මොකක්ද? අන්න ඒක දැනගන්න නම් මේ අයට ෆාදර් ජෝ කෝමා තත්ත්වයේ මිදෙනකම් මග බලාගෙන ඉන්න වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ වෙද්දි ජෙනීගේ ගෙදර තත්ත්වය. ලිසි වගේම පෝල්ගේ තාත්තා මේ දෙන්නටම තේරලා තියෙන්නේ ගෙදර මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. අන්න ඒක නිසා මේ දෙන්නම පෝල්ට කියන්නේ අපි ඉක්මනටම මේ ගෙදරින් අයින් වෙලා යන්න යමු කියලා. ඒත් ඒකට පෝල් ඒ තරම් කැමති වෙන්නේ නැහැ. මොකද පෝල්ගේ ව්‍යාපෘතියකට අවශ්‍ය සල්ලි ඕන නිසා පෝල් මේ ගෙදර සම්පූර්ණයෙන් උකස් තියලා තියෙනවා. ඒක නිසා පෝල්ට මේ ගෙදරින් දැන් යන්න විදියක් නැහැ. මොකද එහෙම වුණොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හරියට මේ අය පැනලා ගියා වගේනේ. අන්න ඒක නිසා පෝල් ඒ තත්ත්වය ගැන ලිසිටයි තාත්තටයි පැහැදිලි කරනවා. ඉතින් ඔන්න ජෙනී නම් ඉන්නේ තාත්තගේ පැත්තේ. ජෙනී කියනවා මේ වෙදි තාත්තා ඉන්නේ හිර වෙලා. ඒක නිසා අපි තවදුරටත් එයාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැ. කොහොම හරි අපි මේ ප්‍රශ්නය ගැන බලාගමු කියලා. නමුත් ඇත්තටම ජෙනීටත් හරියටම තේරුමක් නැහැ. එයා මේ වෙද්දි ඉන්නේ තත්ත්වය ගැන. මොකද අර ආත්මය ආවේශ වුණාට පස්සේ ජෙනී කලේ මොන වගේ දරුණු දේවල්ද කියලා ජෙනීට මේ වෙදි මතක නැහැ. ජෙනී ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් ඔයාලට මතක ඇතිනේ මේ ගෙදර වැඩ කරන්න ගැහැණු කෙනෙක් ඉන්නවා. එයාගේ නම
තමයි නැන්සි. නැන්සිට නම් මේ වෙලි තේරලා තියෙන්නේ අනිවාර්යෙන් මේ ගෙදර මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. නැන්සි මේ පවුලේ කෙනෙක් නොවුනට නැන්සි ඉන්නේ මේ ගෙදරනේ. අන්න ඒක නිසා මේ දවසේ රෑ හොර රහසෙම නැන්සි බෝනික් එක්ක අරගෙන මන්ත්‍රයක් ජප කරන්න පටන් ගන්නවා. මොකද මේ වගේ අద్భుත බලවේගයක් පන්නන්නේ කොහොමද කියලා නැන්සි දන්නවා. අන්න ඒක නිසා තමයි නැන්සි බෝනික් එක්ක අරගෙන මන්ත්‍රයක් ජප කරන්න පටන් ගන්නෙ. නමුත් ඔන්න මේ සද්ද ඇහිලා පෝල් එනවා. ජෙනීට අර ආත්මය ආවේශුණාට පස්සේ උනේ මොන වගේ දරුණු දෙයක්ද කියලා පෝල් ඇස් දෙකෙන්ම දැක්කා. නමුත් පෝල් තවමත් විශ්වාස කරන්නේ නැහැ මේ ගෙදර මොකක් හරි එහෙම අద్భుත බලවේගයක් ඉන්නවා කියලා. අන්න ඒක නිසා පෝල් ලැබිලා නැන්සිටත් බනිනවා ඔය විකාර නතර කරලා නිදා ගන්න කියලා. නමුත් ඔන්න පෝල් ගියාට පස්සේ නැන්සි ආපහු මේ වැඩේ පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දී නැන්සිට අමුත්තක් තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා කාගේදෝ ආත්මයක් එනවා නැන්සිගේ කාමරේ පැත්තට. නැන්සි දැක්කේ නැති වුණාට ඔන්න නැන්සිගේ පිටිපස්සේ තියෙන ඇඳ එක පාරටම පාවෙන්න පටන් ගන්නවා. නැන්සි හැරිලා බලනවා. ඒත් නැන්සි පරක්කු වැඩි. නැන්සි අර බෝනික්කා භාවිතා කරලා මන්ත්‍රයක් ජප කරලා මේ ආත්මය ඉවත් කරන්න උත්සාහ කරපු විදියටම මේ ආත්මය ඇවිල්ලා නැන්සිව මරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා උදෙන්ම ක්‍රිෂ්ගේ ගෙදර වෙන සිද්ධිය. එකපාරටම ලක්ෂ්මි කෑ ගහනවා. ක්‍රිෂ් බය වෙලා දුවගෙන එනවා මෙතනට. නමුත් ඔන්න බය වෙන්න කාරණයක් නැහැ. ලක්ෂ්මි ඉන්නේ සෑහෙන සතුටෙන්. මොකද ලක්ෂ්මිට දරුවෙක් ලැබෙන්න යන්නේ. ලක්ෂ්මි අද උදේ තමයි ඒක දැනගෙන තියෙන්නේ. ලක්ෂ්මි ගොඩක් සතුටෙන් ඒක ක්‍රිෂ්ටත් කියනවා. ඔන්න ඒක ඇහුවට පස්සේ ක්‍රිෂ්ටත් ගොඩක් සතුටුයි. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ ජෙනීගේ ගෙදර නම් මේ වෙද්දි ලොකු කලබලයක්. මොකද ගෙදර වැඩට හිටපු ගැහණු කෙනා. ඒ කියන්නේ නැන්සි දැන් නැහැ. නැන්සි අතුරුදහන්. කලින් දවසේ නැන්සිට උනේ මොකක්ද කියලා කතා බලපු අපි හොඳින්ම දන්නවා. ඒත් ඔන්න පෝල් වගේම ගෙදර අනිත් අය ඒක දන්නේ නැහැ. පෝල් ඇවිල්ලා නැන්සිගේ කාමරේ පරීක්ෂා කරලා බලනවා. පෝල්ට මෙතනින් හම්බ වෙන්නේ කලින් දවසේ රෑ නැන්සි තියාගෙන හිටපු අර බෝනික්කා විතරයි. ඊට අමතරව පෝල් පරීක්ෂා කරලා බලද්දි දකින්නවා ඇඳ යට සීරීම් පහරවල් කිහිපයක් තියෙනවා කියලා. නොකියුවට පෝල්ටත් මේ වෙද්දි අමුත්තක් තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා පෝල්ම තාත්තට කියනවා තාත්තේ ඔයාලා කලින් කතා කරපු කට්ටඩියට කතා කරන්න. දැන් නම් අපිට එයාගේ උදව් ඕන වෙයි කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ මේ අය ආපහු අර කට්ටඩියට කතා කරනවා. මේ කෙනා මුලින්ම කිව්වනේ මේ ගෙදර මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. ඉතින් ඒ අద్భుත බලවේගය මොකක්ද? ඒ අద్భుත බලවේගය මේ පවුලට මේ තරම් කරදර කරන්නේ ඇයි? අන්න ඒක ගැන මේ කෙනා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරන්නේ ටිකක් අමුතු විදියකට. ඉස්සරහා තියෙනවා වැලිදාපු බෝඩ් එකක්. මේ කට්ටඩියට අద్భుත බලවේග තියෙනවා නම් ඒකේ බලය දැනෙනවා. ඒ බලෙන් ආවේශ වෙලා වගේ මේ වැලි බෝඩ් එක මත මේ කට්ටඩිය අඳින්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේදී ආවේශයෙන් වගේ ඇඳෙන්නේ අම්මා කෙනෙක් සහ දරුවෙක්ව. මේ කට්ටඩියට තේරෙනවා මේ ගෙදර කලින් ඉඳලා මිය ගිය අම්මා කෙනෙක් සහ දරුවෙක්ගේ ආත්ම දෙකක් එකතු වෙලා තමයි මේ පවුල ගෙදරින් පන්නන්න උත්සාහ කරන්නේ කියලා. කොහොම නමුත් මේ කට්ටඩියා මේ අම්මගේ දරුවගේ ආත්ම දෙක මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් ඇහුම්කන් දීලා බලනවා. මේ අය අර භාෂා පරිවර්තකයවත් සම්බන්ධ කරගන්නවා. මොකද මිය ගිය චීන කාන්තාවක් සහ එයාගේ දරුවගේ ආත්ම දෙක තමයි මේ හැම දෙයක්ම කරන්නේ. චීන භාෂාවෙන් කියන්නේ මොකක්ද කියලා මේ අය දන්නේ නැහැනේ. අන්න ඒක නිසා තමයි මේ අය අර භාෂා පරිවර්තකයව ආපහු සම්බන්ධ කරගන්නේ. කොහොම නමුත් මේ අම්මගේ දරුවගේ ආත්ම කියන්නේ හැම කෙනෙක්ම දැන් මැරෙන්න යන්න කියලා. මේ සිද්ධිය නිසා පෝල් සෑහෙන බය වෙනවා. ලිසි මුලින්ම කිව්වනේ මේ ගෙදර දාලා යමු කියලා. පෝල් තමයි ඒකට බැහැ කිව්වේ. නමුත් මේ සිද්ධිය නිසා පෝල්ට තේරෙනවා තවදුරටත් මේ ගෙදර ඉන්න එක සෑහෙන අවදානම් කියලා. අන්න ඒක නිසා පෝල් තමන්ගේ පවුලේ අයත් එක්ක ඉක්මනටම මේ ගෙදරින් අයින් වෙන්න හදන්නේ. නමුත් ඔන්න ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඉබේටම මේ ගෙදර දොරවල් සම්පූර්ණයෙන් වැහෙනවා. මොකක් හරි බලවේගයක් මේ පවුල මේ ගෙදර ඇතුලේ හිර කරගෙන තියාගෙන ඉන්නවා. මේ හැම දෙයක් දිහාම කට්ටඩිය බලාගෙන ඉන්නේ. කට්ටඩියට තේරෙනවා මේ ගෙදර ඉන්න අර අම්මගේ දරුවගේ ආත්ම දෙක උත්සාහ කරන්නේ මේ ගෙදර ඉන්න අයව පන්නලා දාලා ඒ අයව ආරක්ෂා කරන්න. නමුත් මේ ගෙදර තවත් එක ආත්මයක් ඉන්නවා. අන්න ඒ ආත්මය තමයි දරුණුම. ඒ ආත්මය තමයි මේ ගෙදර අයට යන්න ඉඩ නොදී මේ ගෙදර ඇතුළේම හිර කරගෙන තියාගෙන ඉන්නේ. නමුත් ඒ දරුණු ආත්මය මේ පවුලෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා තවමත් මේ අයට හිතා ගන්න බෑ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ડોક્ટર ප්‍රසාද්ව. ડોક્ટર ප්‍රසාද්ට තේරුණානේ ජෙනීට තියෙන්නේ මානසික ආබාධයක් නෙවෙයි කියලා. ජෙනී පවුලේ අයත් එක්ක අලුතෙන් ආපු ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතන තමයි මොකක් හරි අద్భుත බලවේගයක සම්බන්ධයක් තියෙන්නේ කියලා ප්‍රසාද්ට මේ විදි තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා ડોક્ટર ප්‍රසාද් ඒ ගෙදර සම්බන්ධයෙන් අතීතය හොයලා බලනවා. මේ වෙලාවේදී ડોક્ટર ප්‍රසාද්ට විස්තරයක් එක්ක ෆොටෝ එකක් හම්බ වෙනවා. ඔන්න මේ ෆොටෝ එකේ ඉන්නේ චීන පවුලක්. ඔයාලට මතක ඇති ෆිල්ම් එකේ කතාව පටන් ගද්දිම අපිට මෙන්න මේ අම්මයි දුවයි පෙන්නවා. ඔන්න දැන් අපිට තේරෙනවා ඒ පවුල කෙලින්ම කතාවට සම්බන්ධයි. ජෙනී තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක අලුතෙන් පදිංචිට ආවට මේ ගෙදර අවුරුදු ගානකට කලින් ඉඳලා තියෙන්නේ මෙන්න මේ චීන පවුල. නමුත් මේ අය මිය ගියේ කොහොමද? මේ ආත්ම දැන් මේ ගෙදර අයගෙන් පරිගන්න උත්සාහ කරන්නේ ඇයි? අන්න ඒ ප්‍රශ්න වලට තවමත් අපිට උත්තරයක් නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා උදේ වෙන සිද්ධිය. ලක්ෂ්මි භාජනයක් හොදන්න එනවා සිංක් එක ළඟට. නමුත් ඔන්න වතුර නැහැ. ටැංකියේ වතුර තියෙනවා. නමුත් වතුර ඉන්නේ නැත්තේ ඇයි කියලා ලක්ෂ්මිට හිතා ගන්න බෑ. සමහර විට ටැංකියේ මොකක් හරි හිර වෙලා වෙන්නත් පුළුවන්නේ. අන්න ඒක නිසා ලක්ෂ්මි ටැංකියට නැගලා පරීක්ෂා කරලා බලනවා. ඒත් මේ වෙලාවේදී පුංචි දරුවෙක්ගේ ආත්මයක් වගේ දෙයක් දැකලා ලක්ෂ්මි බය වෙලා එහෙම වැටෙනවා. ලක්ෂ්මිට දැන් දරුවෙක් ලැබෙන්නේ නින්නේ.
ඒක නිසා මේක දැනගත්ත වහාම ක්‍රිෂ් බය වෙලා ඉක්මනටම ලක්ෂ්මිව රෝහල් ගත කරලා පරීක්ෂා කරලා බලනවා. ඒත් වාසනාවකට වගේ ලක්ෂ්මිට වගේම ලක්ෂ්මිට ලැබෙන්න ඉන්න දරුවට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් වෛද්‍යවරයා කියන්නේ මීට වඩා පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා. කොහොම නමුත් ඔන්න ලක්ෂ්මි ඒ වෙලාවේදී දැකපු දේ ගැන ක්‍රිෂ්ට කියනවා. මං ඒ වෙලාවේදී දරුවෙක්ගේ අවතාරයක් වගේ දෙයක් දැක්කා. ඒකට බය වෙලා තමයි එකපාරටම මං පහළට වැටුනේ කියලා. නමුත් ඔන්න මේ කතාව ක්‍රිෂ් ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. ක්‍රිෂ් හිතාගෙන ඉන්නේ ලක්ෂ්මිගේ කකුල පැටලිලා තමයි මේ අනතුර සිද්ධ වුනේ කියලා. කොහොම නමුත් ඇත්තටම උනේ ඒක නෙවෙයි. ඇත්තටම උන දේ පැහැදිලි කළත් ක්‍රිෂ් ඒක විශ්වාස කරන්නේ නැහැ. කොහොම නමුත් සැත්කමක් තියෙන නිසා ක්‍රිෂ්ට යන්න වෙනවා. ඒත් සැත්කම කරන අතරතුරේදී ඔන්න ක්‍රිෂ්ටත් පේන්න පටන් ගන්නවා කාගේදෝ ගැහැණු කෙනෙක්ගේ ආත්මයක් මේ කාමරේ තියෙනවා වගේ කියලා. ක්‍රිෂ් කියන්නේ වෛද්‍යවරයෙක්නේ යන්නේ නිසා ක්‍රිෂ් මේක කාටවත් කියන්න යන්නේ නැහැ. සංසුන් වෙලා මේ සැත්කම කරන්න උත්සාහ කරනවා. ඒත් ඔන්න එකපාරටම මේ ආත්මය එහෙම නැත්නම් මේ අවතාරය ඇවිල්ලා ක්‍රිෂ්ව බය කරනවා. ක්‍රිෂ් කර කර හිටියේ මොලේ සැත්කමක්. නමුත් එකපාරටම බය වුණ නිසා ගැස්සුන නිසා ක්‍රිෂ්ගේ අදින් මේ සැත්කම සම්පූර්ණයෙන් වර්ධිනවා. ඒක නිසා මේ රෝගියාගේ ජීවිතයත් නැති වෙනවා. ක්‍රිෂ් වගේ දක්ෂ වෛද්‍යවරයෙක්ගේ අතින් මේ වගේ දෙයක් වෙයි කියලා කිසිම කෙනෙක් බලාපොරොත්තුනේ නැහැ. කොහොම නමුත් ඔන්න මේ සිද්ධ නිසා తాවකාලිකව ක්‍රිෂ්ව සේවයෙන් අයින් කරනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ડોક્ટર ප්‍රසාද්. ડોક્ટર ප්‍රසාද් දෙනවා ක්‍රිෂ් එක කතා කරන්න. මොකද ජෙනීලාගේ පවුල මේ වෙද්දි ඉන්න ගෙදර අතීතය ගැන ડોક્ટર ප්‍රසාද් හොයලා බැලුවානේ. අන්න එතනදී ડોક્ટર ප්‍රසාද් හොයාගෙන තියනවා බොහොම දරුණු අద్భుත දෙයක් අවුරුදු ගානකට කලින් ඒ ගෙදර වෙලා තියෙනවා කියලා. නමුත් ඒ සිද්ධිය ගැන වැඩිදුර විස්තර දැනගන්න නම් ડોક્ટર ප්‍රසාද්ට එහා ගමට යන්න සිද්ධ වෙනවා. යන්න කලින් ડોક્ટર ප්‍රසාද් දැවිලා මේ සිද්ධිය ගැන ක්‍රිෂ්ට කියනවා. ක්‍රිෂ් ඊට පස්සේ ડોક્ટર ප්‍රසාද්ට කියනවා මමත් ඔයත් එක්ක යන්න එන්නම් කියලා. ඉතින් ඔන්න මේ අතරතුරේදී පෝල් නිකන් ඉන්නේ නැහැ. මේ ගෙදරට අරගෙන ඉන්න ආත්ම වලින් කොහොම හරි පවුල බේර ගන්න තමයි පෝල් උත්සාහ කරන්නේ. ඒක නිසා පෝල් කතා කරලා තියෙනවා අර කට්ටඩියට. මේ කට්ටඩියා පවුලේ අයගෙන් අහනවා ඔය කට්ටිය මේ ගෙදරට එද්දි මේ ගෙදර කලින් හිටපු අය පාවිච්චි කරපු මොකක් හරි දෙයක් ඔය කට්ටියට හම්බ වුණාද? එහෙම දෙයක් ඔය කට්ටිය ස්පර්ශ කරාද කියලා. ඉතින් මේ වගේ දෙයක් ජෙනීට හම්බ වෙලා තියෙනවා. ජෙනී ඒක ගෙනල්ලා කට්ටඩියට බාර දෙනවා. ඉතින් ඔන්න ඒක ලී පනාවක්. මේ ලී පනාව අල්ලනවත් එක්කම කට්ටඩියට තේරෙනවා අවුරුදු ගානකට කලින් මේ ගෙදර හිටපු අර පුංචි දරුවා මේ පනාවෙන් කොණ්ඩය පීරලා තියෙනවා. ඒක ජෙනී අල්ලපු නිසා තමයි ජෙනීට ඒ ආත්ම ආවේශ වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ડોક્ટર ප්‍රසාද් සහ ක්‍රිෂ් මේ දෙන්නා පිටත් වෙලා යනවනේ එහා ගමට. යන අතරතුරේදී ප්‍රසාද් හොයාගත්ත කරුණු ටික ක්‍රිෂ්ට කියනවා. අවුරුදු 80කට කලින් අර ගෙදර ඉඳලා තියෙන්නේ චීන පවුලක්. ඒ චීන පවුලේ ගෘහමූලිකයාගේ නම තමයි ලූ වෙයි. ලූ වෙයිගේ බිරිඳගේ නම තමයි ලීජින්. ඔයාලට මතක ඇතිනේ ලීජින්ගේ ආත්මය තමයි ජෙනීට ආවේශුනේ. කොහොම නමුත් මේ සිද්ධිය වෙන දවස්වලදී ලූ වෙයිටයි ලීජින්ටයි පුංචි දුවෙක් ඉඳලා තියෙනවා. ඊට අමතරව ලීජින්ට තවත් දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. ඉතින් ඒ චීන පවුල කරලා තියෙන්නේ රෙදිපිලි ව්‍යාපාර. ගොඩක් සතුටෙන් ඒ පවුල ඉඳලා තියෙනවා. නමුත් හිටි හැටියෙම හදිස්සියෙම කවුරු හරි කෙනෙක් ඒ පවුලේ තුන්දෙනාම මරලා දාලා. පොලිසිය මලසිරු හොයාගෙන තියෙනවා. නමුත් ඇත්තටම උනේ මොකක්ද කියලා හරියටම පොලිසියට හොයාගන්නත් බැරි වෙලා. නමුත් පොලිස් වාර්තාවලට අනුව ඇහිඳුරු සාක්ෂිකාරයෙක් ඉඳලා තියෙනවා. ඒ පුංචි ගැහැණු ළමයෙක්. ඉතින් මේ සිද්ධිය උනේ අවුරුදු 80කට කලින්නේ. ඒ පුංචි ගැහැණු ළමයා දැන් සෑහෙන්න වයසයි. ඉතින් ඒ වයසක ආච්චම්මා එහා ගමේ ඉන්නවා. අන්න ඒක නිසා තමයි ડોક્ટર ප්‍රසාද් ක්‍රිෂ් එක්ක පිටත් වෙලා යන්නේ. ඇත්තටම අවුරුදු 80කට කලින් ඒ චීන පවුලට මොකක්ද උනේ කියලා ඒ වයසක ආච්චම්මගෙන් අහලා දැනගන්න. ඉතින් මේ අතරතුරේදී අපිට ආපහු පෙන්නන්නේ ජෙනීගේ ගෙදර වෙන සිද්ධිය. අර කට්ටඩිය උත්සාහ කරන්නේ මේ හැම දෙයක්ම පටන් ගත්තේ කොහෙන්ද කියලා හොයලා බලන්න. අන්න ඒක නිසා කට්ටඩියා ජෙනීගෙන් ප්‍රශ්න කරනවා ඔයාට මොකක් හරි අద్భుත දෙයක් මුලින්ම දැනුනේ කොහෙන්ද කියලා. ඉතින් ජෙනීට මේක මුලින්ම දැනලා තියෙන්නේ ගෙදර ඇතුළේ ඉද්දි නෙවෙයි. මෙයාලගේ ගෙදරින් එළියේ අර කන්ද පැත්තට වෙන්න ගහක් තියෙනවා. අන්න එතනින් තමයි ජෙනීට එකපාරටම අමුත්තක් වගේ දැනලා තියෙන්නේ. කොහොම නමුත් ජෙනී ඒ සිද්ධිය ගැන මේ කට්ටඩියට කියනවා. මේ කට්ටඩිය ඇවිල්ලා මේ ගහ ළඟ පරීක්ෂා කරලා බලනවා. ඉතින් කට්ටඩියට තේරෙනවා අවුරුදු ගානකට කලින් මෙතන මලසිරු 3ක් වලදාලා තියෙනවා කියලා. ඉතින් ඔන්න දැන් අපිට තේරෙනවා එහෙනම් මෙතන වලදාලා තියෙන්නේ අර චීන පවුලේ හිටපු 3 දෙනාගේ මලසිරු. කොහොම නමුත් කට්ටඩියා පොල්ට කියන්නේ අපි ඉක්මනින්ම මෙතන හාරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ අය තවත් මිනිස්සු කිහිප දෙනෙක් අරගෙන මෙතන හාරන්න පටන් ගන්නවා. ටික දුරක් හාරගෙන යද්දි මේ අයට අස්ති කොටස් හම්බ වෙනවා. කට්ටඩියා මේ අස්ති කොටස් පරීක්ෂා කරලා බලනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ડોક્ટર ප්‍රසාද් සහ ක්‍රිෂ්. මේ අය එනවා අවුරුදු 80කට කලින් අර චීන පවුලට උනේ මොකක්ද කියලා හරියටම දන්න ඇහෙන්දුරු සාක්ෂිකාරයව හම්බ වෙන්න. ඒ කියන්නේ අර ආච්චම්මව හම්බ වෙන්න. ඊට පස්සේ ડોક્ટર ප්‍රසාද් සහ ක්‍රිෂ් ඇවිල්ලා මේ ආච්චම්මගෙන් ප්‍රශ්න කරනවා අවුරුදු 80කට කලින් අර චීන පවුලට ඇත්තටම උනේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ ආච්චම්මා Taman දැකපු සිද්ධිය ගැන කියන්න පටන් ගන්නවා. ඒ දරුණු සිද්ධිය වෙලා තියෙන්නේ 1935. ඒක වෙලා මේ වෙද්දී අවුරුදු 80ක් ගත වුණත් මොන දේ අමතකුණත් මේ ආච්චම්මට කවදාවත් ඒ දේ නම් අමතක වෙන්නේ නැහැ. ඒ සිද්ධියට මුහුණ දුන්න නිසා කම්පැනිෙන් හිටපු නිසා ඒ දවස්වලදීම පොලිසිය ප්‍රශ්න කරද්දී මෙයාට මුකුත් කියාගන්න බැරි වෙලා. නමුත් ડોક્ટર ප්‍රසාද් සහ ක්‍රිෂ් දැන් ඇවිල්ලා ප්‍රශ්න කරද්දී මේ ආච්චම්මා හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා. එතකොට මේ ආච්චම්මට වයස අවුරුදු 8යි. නම
නම තමයි මිසු. මම ඒක නිසා මිසු කියන නමම මෙතනින් පස්සේ භාවිතා කරන්න. මිසු මල් කඩන්න ගිහින් තියනවා අර චීන පවුලේ ඉන්න ගෙවල් පැත්තට. ඉතින් මේ චීන පවුලේ තාත්තා නම් ඒ කියන්නේ ලූ වෙයි නම් ටිකක් සැරපරුෂ කෙනෙක්. නමුත් ලී ජින් නම් එහෙම කෙනෙක් නෙවෙයි. ලී ජින් මිසුට කියලා තියනවා ඕනතරම් මල් කඩා ගන්න කියලා. නමුත් ඊට පස්සෙත් පහුවෙනිදා මිසු මල් කඩන්න යද්දී එකපාරටම ලූ වෙයි ඇවිල්ලා මිසු අල්ලගෙන තියනවා. ලූ වෙයි ඒ වෙලාවේදී මිසුගේ හිස කඳින් වෙන් කරලා එයාව මරන්න උත්සාහ කරලා තියනවා. නමුත් වාසනාවකට වගේ ලී ජින් ඇවිල්ලා මිසුව බේරගෙන තියනවා. ලී ජින් අහලා තියනවා ලූ වෙයිගෙන් වාට පිස්සු වැදිලාද කියලා. ලූ වෙයි ඊට පස්සේ එයා ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කළේ ඇයි කියලා පැහැදිලි කරලා තියනවා. හරියටම ඒ දවසේ දුර්ලභ සූර්යග්‍රහණයක් එදිලා තියනවා. ඒක සෑහෙන බලවත්. මොකද ලූ වෙයිට ඒ වෙද්දි දුවෙක් ඉන්නවා. ලූ වෙයිගේ බිරිඳට ඒ කියන්නේ ලී ජින්ට දැන් ආපහු දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ලූ වෙයි කැමති නැහැ ආපහු ගැහණු දරුවෙක් හම්බ වෙනවාට. අන්න ඒක නිසා ලූ වෙයි මන්ත්‍රයක් හොයාගෙන තියනවා. මේ දුර්ලභ සූර්යග්‍රහණය වෙන අතරතුරේදී ඒ මන්ත්‍රය ජප කරලා ගැහණු දරුවෙක් මරලා බිලි පූජාවක් කළොත් එයාගේ බිරිඳට ඒ කියන්නේ ලී ජින්ට ඊළඟ වතාවේදී අනිවාර්යෙන් පිරිමි දරුවෙක් ලැබෙනවා කියලා. අන්න ඒක නිසා තමයි ලූ වෙයි මේ සූර්යග්‍රහණය අතරතුරේදී වත්තට මල් කඩන්න ආපු මිසුව අල්ලගෙන එයාව මරන්න උත්සාහ කරලා තියෙන්නේ. කොහොම නමුත් ලී ජින් නැවිලා මිසුව බේරගත්තනේ. නමුත් ඔන්න ලූ වෙයි මෙතනින්වත් නතර වෙන්නේ නැහැ. මොකද ලූ වෙයි කොහොම හරි මේ සූර්යග්‍රහණය ඉවර වෙන්න කලින් ගැහණු දරුවෙක් මරලා බිලි පූජාව සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මිසුව අහුනේ නැති වුණාට මේ ගෙදර තවත් ගැහණු දරුවෙක් ඉන්නවා. ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි ලූ වෙයිගේ එකම දුව. ලී ජින්ට අනිවාර්යෙන් ඊළඟට පිරිමි දරුවෙක් ලැබෙන්න ඕන කියන එක ලූ වෙයි මොනතරම් බලාපොරොත්තු වුණාද කියලා කියනවා නම් සූර්යග්‍රහණය ඉවර වෙන්න කලින් ලූ වෙයි අර මන්ත්‍රය ජප කරන ගමන් තමන්ගේම දුවගේ හිස කඳින් වෙන් කරලා බිලි පූජාව සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ලූ වෙයි ඒ හැම දෙයක්ම කරලා තියෙන්නේ ලී ජින් ඉස්සරහමයි. තමන්ගේම දුව මරලා දාලා බිලි පූජාවක් කරලා ඊළඟට පිරිමි දරුවෙක් නෙවෙයි කවුරු ලැබුණත් ලී ජින්ට වැඩක් නැහැ. අන්න ඒක නිසා ලී ජින් එහෙම්ම තරහෙම්ම එයාගේ බඩට ඇනගෙන ජීවිතේ නැති කරගෙන තියෙනවා. ඒ කියන්නේ ලූ වෙයි බලාපොරොත්තු වුණ දේ එයාට ලැබිලා නැහැ. අන්න ඒක නිසා ඒ වේදනාවෙන්ම ඒ තරහෙම්ම කම්පණයෙන්ම ලූ වෙයි ලිඳට පැනලා එයාගේ ජීවිතයත් නැති කරගෙන තියෙනවා. ඉතින් මේ සිද්ධිය එදා මිසු හැංගිලා ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒක දැක්කට පස්සේ කම්පණයෙන් හිටපු නිසා තමයි පොලිසිය ප්‍රශ්න කරද්දී මිසුට ඒ දවස්වලදී ඒක කියාගන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න අවුරුදු 80කට පස්සේ ආපහු ඒ වගේම දුර්ලභ සූර්යග්‍රහණයක් වෙන්න නියමිතයි. ඒක වෙන්න තියෙන්නේ හෙට. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඇත්තටම ලූ වෙයිගේ ආත්මය දැන් ආපහු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. මොකද ලූ වෙයි බලාපොරොත්තුනේ පිරිමි දරුවෙක්. ලූ වෙයි බිලි පූජාව සම්පූර්ණ කරත් එයාගේ හිතේ තිබුණ ආශාව ඉෂ්ට කරගන්න ලූ වෙයිට බැරි වුණා. අන්න ඒක නිසා ලූ වෙයිගේ ආත්මය අවුරුදු 80ක් තිස්සේ මග බලාගෙන ඉඳලා තියෙනවා මේ සූර්යග්‍රහණය ආපහු එනකම්. මොකද ඒ වෙලාව සෑහෙන බලවත්. අන්න ඒ වෙලාවේදී ආපහු බිලි පූජාවක් කරලා එහෙම නැත්නම් ගැහණු දරුවෙක් මරලා දාලා තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න තමයි ලූ වෙයිගේ ආත්මය මග බලාගෙන ඉන්නේ. ඔන්න ඊට පස්සෙවිට ආපහු පෙන්නන්නේ ජෙනීගේ ගෙදර වෙන සිද්ධිය. පෝල් අහනවා මගේ පවුල ඉක්මනින්ම මෙතනින් ඉවත් කරගෙන යන්න පුළුවන් විදියක් තියනවද කියලා. නමුත් හෙට තියෙන සූර්යග්‍රහණය ඉවර වෙනකම් මේ අයට මේ ඉඩමෙන් එළියට නම් බහින්න තියා හිතන්නවත් බෑ. ඔන්න ඊට පස්සෙවිට ආපහු පෙන්නන්නේ හොස්පිටල් එකේ ඉන්න ලක්ෂ්මිව. ලක්ෂ්මිට එළියෙන් සද්දයක් ඇහෙනවා. ලක්ෂ්මි එළියට එනවා මොකක්ද කියලා බලන්න. ඔන්න එකපාරටම ලී ජින්ගේ සහ යාගේ දුවගේ අවතාර දෙක ලක්ෂ්මිට පේනවා. ලක්ෂ්මි සෑහෙන්න බය වෙනවා. ලක්ෂ්මි පැන ගන්න උත්සාහ කරනවා. ලක්ෂ්මි නගිනවා ලිෆ්ට් එකට. ඒත් මේ ලිෆ්ට් එක ඇතුළෙත් ලී ජින්ගේ දුවගේ ආත්මය ඉන්නවා. ලක්ෂ්මි මේක දැකලා බය වෙලා ඉක්මනට එළියට දුවගෙන ඇවිල්ලා එනවා කාමරයක් ඇතුළට. ඔන්න ලක්ෂ්මි මේ විදියට අහම්බෙන් වගේ ඇවිල්ලා තියෙන්නේ ෆාදර් ජෝ ඉන්න කාමරයට. ෆාදර් ජෝවත් දාලා තිබුණේ මේ රෝහලටනේ. ඔන්න ෆාදර් ජෝ කෝමා තත්ත්වෙන් මිදිලා ෆාදර් ජෝ එදා දැක්කේ මොකක්ද කියලා ලක්ෂ්මිට කියනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක අපිට තේරෙනවා ලී ජින් වගේම ලී ජින්ගේ දුවගේ ආත්මය උත්සාහ කරලා තියෙන්නේ අර ගෙදර ඉන්න ජෙනීගේ පවුල ඇතුළු හැම කෙනෙක්ම බේර ගන්න. මොකද ඒ අයව පන්නන්න තමයි ලී ජින්ගේ ආත්මය උත්සාහ කරලා තිබුණේ. ඉතින් මෙතනදිත් ලී ජින් සහ ලී ජින්ගේ දුවගේ ආත්මය ලක්ෂ්මිව පන්නලා තිනවා හිතාමතාම ෆාදර් ජෝගේ කාමරයට. මොකද එතනින් පස්සේ කරන්න ඕන දේ දන්නේ ෆාදර් ජෝ විතරයි. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා වෙන සිද්ධිය. අර දුර්ලභ සූර්යග්‍රහණය තියෙන්නේ අද. විනාඩි 7මාරක් විතරයි ඒ සූර්යග්‍රහණය තියෙන්නේ. අවුරුදු 80ක් පුරාවට වියුරු වැටෙන ලූ වෙයිගේ ආත්මය මග බලාගෙන ඉඳලා තියෙන්නේ මෙන්න මේ වෙලාව වෙනකන්. කොහොම නමුත් ඔන්න මේ වෙද්දිත් අඳුර වැටෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ලක්ෂ්මී කෝල් එකක් ගන්නවා ක්‍රිෂ්ට. ලක්ෂ්මී ක්‍රිෂ්ට කියනවා ෆාදර් ජෝ කොහොම තත්ත්වෙන් මිදුණා කරන්න ඕනේ මොකක්ද කියලා මට කිව්වා. අපි ඉක්මනින්ම ජෙනී එක්ක ගිහින් කතා කරන්න ඕනේ කියලා. ක්‍රිෂ්ත් උත්සාහ කරන්නේ කොහොම හරි ජෙනී ඇතුළු පවුලේ අයව බේර ගන්නනේ. අන්න ඒක නිසා ක්‍රිෂ් ඉක්මනටම ලක්ෂ්මීවත් එක්කගෙන එනවා ජෙනීලාගේ ගෙදරට. පෝල් ඇතුළු මේ පවුලේ අය දැන් මග බලාගෙන ඉන්නේ සූර්යග්‍රහණය සම්පූර්ණයෙන් ඉවර වෙනකම්. මොකද එතනින් පස්සේ තමයි මේ අයට මෙතනින් පැන ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ඔන්න ක්‍රිෂ් ලක්ෂ්මී එක්ක මෙතනට ආවට ජෙනී මෙතන නැහැ. මේ අය අහනවා ජෙනී කොහෙද කියලා. ජෙනී මේ වෙද්දි ඉන්නේ කාමරේ. අන්න ඒක නිසා ලක්ෂ්මී ක්‍රිෂ්වත් එක්ක කරගෙන යනවා ජෙනීගේ කාමරයට. ලක්ෂ්මීට පස්සේ ක්‍රිෂ්ට කියනවා ඉක්මනටම ගිහින් කාමරේ ඇතුලේ පරීක්ෂා කරලා බලන්න ජෙනීව හොයන්න කියලා. ඉතින් මේ කාමරේ ඇතුලේ නම් ජෙනී නැහැ. ඒක කියන්න ක්‍රිෂ් එළියට එන්න උත්සාහ කරනවා. නමුත් එකපාරටම
ලක්ෂ්මී මේ කාමරයේ දොරවල් වහලා ලොක් කරනවා. ඉතින් ලක්ෂ්මී මේ විදියට හිතාමතාම ක්‍රිෂ්ව හිර කළේ ඇයි? අන්න ඒකට හේතුව මෙතනින් පස්සේ අපිට පෙන්නනවා. ඩොක්ටර් ප්‍රසාද් ජෙනීගේ ගෙදර අතීතය ගැන හොයලා බැලුවානේ. මේ හැම දෙයක්ම කරන්නේ ලූවේගේ ආත්මයනේ. ලීජින් වගේම ලීජින්ගේ දුවගේ ආත්මය උත්සාහ කරලා තියෙන්නේ ජෙනීගේ පවුල ආරක්ෂා කරන්න. ආරක්ෂා කරන්න නම් අනිවාර්යෙන් ඒ අයව මේ ගෙදරින් පන්නන්න ඕනේ. ඒක නිසා තමයි ලීජින්ගේ ආත්මය සහ දුවගේ ආත්මය මේ අයට පේන්න ඇවිල්ලා මේ අයව බය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඒ වැඩේ හරි ගියේ නැහැ. මොකද ලූවේගේ ආත්මය ඊට වඩා බලවත්. අවුරුදු 80කට පස්සේ ආපහු අර කලින් වගේම දුර්ලභ සූර්යග්‍රහණය එනකන් තමයි ලූවේ මග බලාගෙන ඉන්නේ. ඉතින් ලූවේගේ උපන්දිනය ගැන බලද්දී ඩොක්ටර් ප්‍රසාද් එක දෙයක් තේරලා තියෙනවා. මොකද ඒ උපන්දිනය අවුරුද්ද වෙනස් වුණාට ඒ මාසයේ ඒ දිනේම තමයි ක්‍රිෂ් ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න ක්‍රිෂ් කියන්නේ හරියට ලූවේගේ ඊළඟ උපත වගේ. කොහොම නමුත් ඩොක්ටර් ප්‍රසාද් ඒක ගැන පැහැදිලි කරනවත් එක්කම එක පාරටම ක්‍රිෂ් ප්‍රසාද්ව මරලා දාලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ක්‍රිෂ්ට මේ වෙලා තියෙන්නේ මොකක්ද? අන්න ඒකත් මෙතනින් පස්සේ අපිට පෙන්නනවා. ඔයාලට මතක ඇතිනේ එදා ජෙනී අර ලින්දට පැන්නා. ජෙනීව බේරගන්න ක්‍රිෂුත් ඒ ලින්දට පණිද්දී ඒ ලින්ද ඇතුලෙන් කාගේදෝ ආත්මයක් වගේ දෙයක් ක්‍රිෂ් දැක්කා. ඇත්තටම ක්‍රිෂ් ඒ විදියට දැකලා තියෙන්නේ ලූවේගේ ආත්මය. ලූවේගේ ආත්මය සෑහෙන බලවත්. නිකම්ම කෙනෙක්ට ලූවේගේ ආත්මෙට ගිහින් ආවේශ වෙන්න බෑ. ආවේශ වෙන්න පුළුවන් එකම කෙනා තමයි ක්‍රිෂ්. ඒක නිසා තමයි ලූවේගේ ආත්මය ක්‍රිෂ් බලාගෙන ඉද්දීම ජෙනීව ලින්ද ළඟට අරගෙන ඇවිල්ලා එයාව ලින්දට වට්ටලා තියෙන්නේ. මොකද ක්‍රිෂ් අනිවාර්යෙන් ජෙනීව බේරගන්න ලින්දට පනිනවා. ඒ වෙලාවේදී ලූවේගේ ආත්මය ක්‍රියාත්මක වෙලා ක්‍රිෂ්ට ආවේශ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා එදා අර ලින්දේ සිද්ධියෙන් පස්සේ ක්‍රිෂ්ගේ ඇඟ ඇතුළෙම ලූවේගේ ආත්මය ඉඳලා තියෙනවා. එදා අර එක්සොසිසම් එක කරද්දි ඒ කියන්නේ ලීජින්ගේ ආත්මය ජෙනීට ආවේශලා තියෙද්දි එකපාරටම ෆාදර් ජෝටත් පහරක් වැදුනා. අන්න ඒ වෙලාවේදී ෆාදර් ජෝ දැකලා තියෙනවා ක්‍රිෂ්ට මේ ආත්මය ආවේශ වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඒ වෙලාවේදී ලීජින්ගේ ආත්මය නෙවෙයි මේ අයට පහර දීලා තියෙන්නේ. ක්‍රිෂ්ගේ ඇඟට ආවේශලා හිටපු ලූවේගේ ආත්මය තමයි මේ අයට පහර දීලා තියෙන්නේ. කොහොම නමුත් ඒක කියාගන්න කලින් එකපාරටම ෆාදර් ජෝට සිහිය නැති වුණා. එදිනින් පස්සේ ෆාදර් ජෝ දවස් ගාණක් තිස්සේ හිටියේ කෝමා එකේ. කොහොම නමුත් ෆාදර් ජෝ ඒක ලක්ෂ්මිට කියලා තියෙනවා. ඒක නිසා තමයි ලක්ෂ්මි එකපාරටම ක්‍රිෂ්ම මේ කාමරය ඇතුළේ හිර කළේ. මේ අය අර කට්ටඩියත් එක්ක එකතු වෙලා ක්‍රිෂ්ගේ ඇඟ ඇතුලේ ඉන්න ලූවේගේ ආත්මය අයින් කරලා හැම කෙනෙක්ම බේරගන්න උත්සාහ කරනවා. නමුත් ඔන්න ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ලූවේගේ ආත්මය සෑහෙන බලවත් නිසා ඒ ශක්තිය ක්‍රිෂ්ට තියෙනවා. ලූවේගේ ආත්මය ආවේශුන ක්‍රිෂ් එකපාරටම එළියට ඇවිල්ලා මේ හැම කෙනෙක්ටම පහර දෙනවා. ලූවේගේ ආත්මය උත්සාහ කරන්නේ ක්‍රිෂ්ලාවා මේ සූර්යග්‍රහණය ඉවර වෙන්න කලින් බිලි පූජාව සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ සාරාව මරලා දාන්න. මේ හැම කෙනෙක්ම සාරාව හංගන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ලූවේගේ ආත්මය ආවේශලා ඉන්න ක්‍රිෂ් ඇවිල්ලා සාරාව හොයා ගන්නවා. සූර්යග්‍රහණය ඉවර වෙන්න තියෙන්නේ තවත් තත්පර කිහිපයක් විතරයි. ඊට කලින් ලූවේගේ ආත්මය ආවේශුන ක්‍රිෂ් උත්සාහ කරන්නේ සාරාව මරලා මේ බිලි පූජාව සම්පූර්ණ කරන්න. නමුත් මේ වෙලාවේදී ලක්ෂ්මි මෙතනට එනවා. මොකද ලූවේ මේ බිලි පූජාව සම්පූර්ණ කළොත් ප්‍රතිඵලය ලැබෙන්නේ ලක්ෂ්මිට. මොකද ලක්ෂ්මිට දැන් දරුවෙක් ලැබෙන්නේ මේ බිලි පූජාව සම්පූර්ණ කළොත් ලක්ෂ්මිට ඊළඟට අනිවාර්යෙන් ලැබෙන්නේ පිරිමි දරුවෙක්. ඒක තමයි ලූවේගේ ආත්මය දැන් බලාපොරොත්තු වෙන එකම දේ. නමුත් ලක්ෂ්මි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ලක්ෂ්මි ක්‍රිෂ්ට එහෙම නැත්තම් ලූවේගේ ආත්මයට කියනවා ඔය විදියට දරුවෙක් මරලා මට ලැබෙන දරුවගෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මං ජීවිතේ නැති කරගන්නවා කියලා. අවුරුදු 80කට කලිනුත් ලූවේගේ හීනේ හැබෑ කරගන්න බැරි වුණේ මෙන්න මේ වගේම සිද්ධියක් නිසා. ඒ දෙමයි ආපහු වෙන්න යන්නේ. අන්න ඒක නිසා ලූවේගේ ආත්මය මෙතනදී ටික වෙලාවකට පහු බහිනවා. ඔන්න මේ වෙලාවෙදිම ලීජින් සහ ලීජින්ගේ දුවගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 80කට පස්සේ එන දුර්ලභ සූර්යග්‍රහණය නිසා ලූවේගේ ආත්මය විතරක්ම නෙවෙයි බලවත් වෙන්නේ ලීජින් සහ ලීජින්ගේ දුවගේ ආත්මයටත් ලොකු බලයක් එනවා. අනික මේ ආත්ම දෙකම ලූවේ එක්ක සෑහෙන තරහින් ඉන්නේ. අන්න ඒක නිසා අම්මගේ දුවගේ ආත්ම දෙක එකතු වෙලා ලූවේගේ ආත්මය ක්‍රිෂ්ගේ ශරීරයෙන් අයින් කරනවා. ඒ ආත්මය විනාශ කරලා දානවා. ඒත් එක්කම ක්‍රිෂ් ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. සාරට වගේම වෙනත් කිසිම කෙනෙක්ට හානියක් වෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේදී අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ගේ පවුල වගේම පෝල්ගේ පවුල අර ගෙවල් දෙකෙන්ම අයින් වෙලා මේ අය ජීවත් වෙන්නේ මේ වෙදි වෙනම තැනක. ලක්ෂ්මිට මේ වෙදි දරුවා ලැබිලා අවුරුදු 4යි. ඒ දරුවටත් දැන් වයස අවුරුදු 4යි. ඉතින් ඔන්න ලක්ෂ්මිට ලැබිලා තියෙන පිරිමි දරුවෙක්. මේ පිරිමි දරුවාගෙත් මොකක්ද අමුත්තක් තියෙනවා වගේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ ලූවේගේ බිලි පූජාව සම්පූර්ණ වෙලාද? අන්නේ ප්‍රශ්නේ වගේම කුතුහලත් එක්ක තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඇඟ හිරිවැටලා යන දෙයක් කියන්නද? මෙච්චර වෙලාවක් තිස්සේ අපි බලපු මේ ෆිල්ම් එක අරගෙන තියෙන සත්‍ය සිදුවීමකින් විශ්වාස කරන්නත් අමාරුයි නේද? මිත්‍යා විශ්වාස නිසා මේ වගේ දරුණු දේවල් වෙනවා කියලා. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මග හැරුණ කෙනෙක් ඉන්නවා නම් ඔන්න පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා කැමතිම විදිහේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියන වගේ Cinemaxes අනිවාර්යෙන් we will meet again.